नमो तस्से भगवतो वरदो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो वरदो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो वरदो सम्मा सम्बुद्दस्से ये ब्राह्मणा वेदसप्तदम् तेने नमो संपालयन्तु नमस्तु बुद्धानं नमो विमुक्तानं नमो विमुक्त्या विपश्चित् नमस्तु चक्षुमन्धस्य धीमतु चिकित्सते नमस्तु सभ्यभूतानुकम्पिनो व्यस्तरुद्ध नमस्तु नाहकस्य तपस्विनो नमस्तु कपूतन्दस्य मारसेनापमग्निनो कोणागमनस्य नमस्तु ब्राह्मणस्य सुधीमतो कस्य नमस्तु विप्पमुक्तस्य सब्बहि अंगीरसस्य नमस्तु सख्यपुत्रस्य श्रीमतो यो इमं धम्ममहेशेति सत्तदुःखापनोधनं येच्छापि निपुता योगे यथा भूतां विपश्चितुं ते जनापि महाभावीतता हितं देव मनुष्याणां यन्नमस्कन्ति गौतमं विद्याचरणसम्पन्नं महन्तं वीरसारः एतेन सच्चरति दुःखाओपसंहृतो एतेन सच्चरति भयाओपसंहृतो एतेन सच्चरति रोगाओपसंहृतो नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से इति भगवा अरहं सम्मा सम्बुद्धो विद्याचरण सुखतो लोकविदु अनुत्तरो पुरुषधम्मकारति सत्तादेव मनुष्याणां बुद्धो भगवाति इमे नवहि गुणे समन्नागतं सम्मा सम्बुद्धं शरणं गच्छ सम्मा सम्बुद्धं शिरसा नमामि साक्षातो धम्मो सन्दिठिको अपकारिको एहि पस्तिको कोपनैको पश्चात् वेटिकम्भो हिङ्गो हीति इमे जहि गुणे समन् धम्मरतनं शरणं गच्छामि धम्मरतनं शिरसा नमामि सुपटिपन्नो भगवतो श्रावकसङ्घो उजुपटिपन्नो भगवतो श्रावकसङ्घो न्यायपटिपन्नो भगवतो श्रावकसङ्घो तामीति पटिपन्नो भगवतो श्रावकसङ्घो यदिदं तत्तः पुरुषयुगानि अट्ठ पुरुषभुक् एष भगवतो श्रावकसङ्घो
දක්ඛිනියෝ අංජලි කරණීයෝ අරුත්ත ලෝකස්සාති ඉමේ නවහි ගුණේ සමන්නාග සංඝ රතනං සරණං ගච්ඡා සංඝ රතනං සිර නමාමි ඒතේන පච්චව දුක්ඛා උපසමින්තු තේ ඒතේන සච්ච භයා උපසමින්තු තේ ඒතේන රෝගා උපසමින්තු තේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිං සච්ඡං ගවේචි එන්නත් ඔබ සමග ධර්ම සාකච්ඡාවට මාතෘකාවකින් තබාගත්තේ කිං සච්ඡං ගවේචි සත්‍ය ගවේෂණය කියන්නේ කොහොමද? පින්නත් අපි හැම අවස්ථාවෙම ධර්ම සාකච්ඡාවට මාතෘකාවකින් තබාගන්නේ සත්‍ය ගවේෂණය. මෙතන වචන දෙකයි තියෙන්නේ. සත්‍ය ගවේෂණය. මේ වචන දෙක පින්නත් මොනම භාෂාවකින් හරි. මේ වචන දෙක තමයි අපි තථාගත දර්ශනය දැනගන්නේ. උප්පත්ති ජරා ව්‍යාධි මරණය ජයගන්නේ. පාවිච්චි කරන වචන දෙක. සත්‍ය කියන වචනේ ගත්තාම ලෝකේ අපි සාපේක්ෂවාදී චින්තනයේ හරහා මොන භාෂාවෙන් හරි ඉදිරිපත් කරන්නේ සත්‍ය කියලා මේ මාස්ටර්ෙන් දකින්න දෙයක්. අපි සත්‍ය කියලා පිළිගන්නවා. ඒ වගේම මේ කණෙන් අහන දේත් අපි සත්‍ය කියලා පිළිගන්නවා. නාසයෙන් ගනු ලබන ගනුසුවඳත් අපි සත්‍ය කියලා පිළිගන්නවා. දිවෙන් ගනු ලබන රසයත් අපි සත්‍ය කියලා පිළිගන්නවා. කයෙන් ලබන ස්පර්ශයත් අපි සත්‍ය කියලා පිළිගන්නවා. එතකොට ක්‍රමයෙන් ගත්තාම ඇස කන නාසය දිව ශරීරය මේ පහෙන් අපිට දැනෙන දේවල් අපි සත්‍ය කියලා පිළිගන්නවා. දැන් පින්නත් මේ පහ එකතු වුනහම පහට කියන්නේ ධම්ම කියලා. මේ පහ එකතුවට ධම්ම කියනවා. ඒ එකතු වෙන ඒ 6 වෙනි එක කියන්නේ මන කියලා. මන ධම්ම වශයෙන් කියන එකත් අපි සත්‍ය කියලා පිළිගන්නවා. එතකොට අපිට තියෙනවා සාපේක්ෂවාදී චින්තනය හරහා ඕනම භාෂාවක් කරා කතා කරන්න පුළුවන් සත්‍ය 6. මේ සත්‍ය 6 තමයි මේ සත්‍ය 6 තමයි ලෝකයේ සියලුම සමාජය රැකියෝ ඉන්නේ. මේ සත්‍ය 6 උඩ තමයි ඉන්නේ. ඉතින් ගත්තොත් මේ සත්‍ය 6 තිබුණාට වෙන්නේ එයාට මේක විස්තර වශයෙන් කරන්න බෑ. අපි හැම කෙනෙක්ම සත්‍ය 6ක් පිළිගන්න තියෙනවා. ඉතින් සමාජයේ ඉන්නකොට මේ සත්‍ය 6 දැනුම තමයි පින්නත් මේ ඉස්මතු වෙලා යන්නේ. මේ සත්‍ය 6 රහා දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ, පඬිතුයෝ තමයි අපි සමාජය හඳුන්වන්න ගන්නවා. මුකුත්ම දන්නේ නැති කොටස මෝඩයෝ. මේ කොටස් හතරම අය කියන්නේ මේ 6 අපි ලබා ගන්න සත්‍යය. නමුත් තථාගත දර්ශනීය ඉදිරියේදී මේ එකිනෙක ඒක සත්‍ය නෙමෙයි. ඒක තථාගත දර්ශනයෙන් සත්‍ය කියලා පෙන්වන්නේ නේ. මොකද? අපි මේ සාපේක්ෂවාදී චින්තනය හරහා මේ සත්‍ය 6 පිළිගත්තු නිසා අසින් දකින්න දේ සත්‍යයි, කනෙන් අහන දේ සත්‍යයි, නාසයෙන් ගන්න ගන්සෝන සත්‍යයි, දිවෙන් ගන්න රසය සත්‍යයි, කයෙන් ලබන ස්පර්ශය සත්‍යයි. මේ කරුණු පහනක තරම් අරූප ධර්මයක් වශයෙන් මන ධර්ම වශයෙන් ගන්න දේ සත්‍යයි. මේ පිළිගැනීම නිසා අපි හැම කෙනෙකුටම ඒකාන්තයෙන්ම සාපේක්ෂවාදී චින්තනය අපිට ආයතන ධර්ම හතරක් තියෙනවා, ප්‍රධාන ධර්ම හතරක්. මේ සමහර වෙලේ මේ එක ධර්මයකට කැමතියි. ධර්ම තුනකට ඇවිල්ලා. නමුත් වෙනත් අපි හැම කෙනෙකුටම අපි සාපේක්ෂවාදී චින්තනින් නැත්තෝ උප්පත්තිය පිළිගත්තා. උප්පත්තිය පිළිගත්තම උප්පත්තිය කොහෙද පවතින්නේ? උප්පත්තියේ පවතින්නේ අපේ ශරීරය ගත්තාම ජරාවක් උදමයි. ඒක ලෙඩ වෙනවා කියලා ආයෙම කියන දෙයක් නැහැ. මේ ශරීරය ලෙඩ වෙනවා. ඒ ජරාව නිසා තමයි ලෙඩ වෙන්නේ. ඔත තේරුම් ගන්න.
ඒක උප්පත්තිය තියෙනවා අපි උප්පත්තිය තියෙන්නම ජරාවක් තමයි. පස්පත් සුලංගන මූල ධර්මයක් කතා කරාම සුද්දාස්තිකේ කිව්වද මේ ජරාවක් බර පරිවර්තන කියනවා. ඊළඟට තියෙන්නේ ලෙඩ වෙන දෙයක්. ඊළඟට මරණය. මෙන්න මේකයි පින්නත් ප්‍රශ්නේ. සමස්ත ලෝකේ හැම කෙනෙක්ම අසකරණාසේ දිවසරෙන් අල්ල පඬිතුෝ සතුටින් ඉන්නවා. දාර්ශනිකයෝ සතුටින් ඉන්නවා. විද්‍යාඥයෝ සතුටින් ඉන්නවා. ප්‍රඥාචාර මොඩු සතුටින් ඉන්නවා. මේ උදාහරණයක්. මේ එකක්වත් පින්නත් කතා කර දර්ශනයේ ඉදිරිපත් වෙන්නේ නැහැ. හරි? මේගොල්ලෝ සෑම කෙනෙක්ම අසකරණාසේ දිවසරෙන් මනට යටත් වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය කියන මේ ධර්ම හතරට ගොදුල්ලා. පින්නත් බුදුරෙක් පහළ වෙලා දේශනා කරන්නේ මේක නෙමෙයි. මේ උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය අරගෙන මේක සසර දිගට යන ක්‍රමයක් ගන්න නෙමෙයි කියන්නේ. උන්වහන්සේ පෙන්නන්නේ උප්පත්තිය නැති, ජරාව නැති, ව්‍යාධිය නැති, මරණය නැති. ඒ සාන්ත දර්ශනය. ඒකට ජාති ભેදයක්, ආගම් ભેදයක්, කුල ભેදයක්, නිකාය ભેදයක්. කිසිම ભેදයක් නැහැ. ඒක ඕනම ආගමක් අදහන කෙනෙකුට බලන්න මේ ධර්මය අහන්නේ. මේක දර්ශනයක්. ආගමක් නෙවෙයි. ඒකට සම්මා සම්බුදුරන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ මොකද්ද? දර්ශනයක් කියන්නේ. ආගම කියන්නේ ඒකේ කරුණු එකතු කරලා යම් කොටසක් මේක දිගට ගෙනියන වැඩ පිළිවෙලක් කරලා සමාජ හොතට ගෙනියන්න ඕනේ. ඒක තමයි ශික්ෂාකාමයේ දාලා නොයෙක් ක්‍රම වලින් සතා කියන ප්‍රඥප්තිය හසුරවන්නේ. වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් යහපත් ක්‍රියා කරන ඒවා හොඳ දේවල් කරන ඒවා සමාජ හොඳ හැටියට ගණන් ගන්න. නමුත් එහෙම ගණන් ගත්තට පින්නත් නේ ඒ සමානවම නරකක් තියෙනවා. හොඳ කියන ධර්මයේ තියෙනවනම් ඊට ප්‍රතිවිරුද්ධ නරකක් ලෝකෙම තියෙනවා. මේ දෙකේම වින්දනය කරන්නේ ඉන්ද්‍රිය හරහා. සැප වින්දනයේ ඉන්ද්‍රිය හරහා, දුක වින්දනයේ ඉන්ද්‍රිය හරහා. මේ සැපයි දුකයි නිරන්තරයෙන්ම ඉන්ද්‍රියන් දැකීක ධර්මයක්. උදාහරණයක් කියනවා. අපිට කරදර තියෙනකොට දැන් අද සතුට වෙන්න පුළුවන් දවසක්. අපි කියන්නේ හැබැයි අනේ පන්සිලට එකතුව නෙමෙයි. පන්සිල් වලට එකතු වෙන්න නම් කිසිම සත්‍යක් කරන්න බෑ. දැන් පන්සිල් කතාව නෙමෙයි අපි වෙනකම් මේ ලෝකේ නරක කියන එක. එනකොට හිංසා පීඩක හිතපතට අයින් වෙලා තියෙනවා. ඒ අයින් වුණා කියන එක මම දැකන්නේ බොහොම සුළුයි. අනිත් කාල දෙයක් ලෝක දාසෙ. ඇයි එහෙම කියන්නේ? දැන් අපි දන්නවා ඈත අතීතයේ තුන්බියක් තියෙනවා. තුන්බිය කියලා කියනවා මේ ඔය දන්න තුන්බියක මේ කතාවක් උපමාවක් ගත්තේ. තුන්බිය ගත්තාම බිය තුනක්. පළවෙනි බිය තමයි පළට වෙලාවට වර්ෂාව නැතුව. වර්ෂාව නැතුව සම්පූර්ණම එහෙම කාර්යයක් මොනරකට හරි තියෙනවා නම්. එතකොට ඒ රට ගස්කොළන් ජීවත් වෙන මිනිස්සු සෑම කෙනෙක්ම මේ ජලය නැති ඊටාම අහිංසක තත්ත්වයකට වැටෙනවා. ඔය දුර්භික්ෂ බය ගන්නකොට එතකොට මම මේ උදාහරණයක් පෙන්නන්නේ මේ ඉදාත් තුම්බිය කියන එකත් කොහොමද? මේ උපමාවට ගත්තේ වතර යමක් පෙන්නන්නේ. එතකොට ඒක දැන් අපි ගෞතම බුදුහාමරගේ කාලේ ගන්නවා නම් ලිච්ඡවීදර වෙන කාලේ ඒ ලිච්ඡවීදට ගමයි වේශාලිපුර. එහෙම දුර්භික්ෂයක් ඇති වෙනවා. ඒ රටවල මේ රටවල දුර්භික්ෂයක් වෙනවා. පළවෙනි බය පිටුවිල බයන් එක බයක් තමයි ජලය නැතුව පායලා සවාටපත් වෙනවා. තියෙන ජලයක් එතකොට අපිරිසුදුයි. ඒ බැක්ටීරියා මේ උස වර්ග එකතු වෙලා ඒ ගස්කොළන් වලටත් කතරන පාවිච්චි කරන බයි තත්ත්වයට වෙනවා. ඉතින් ඊළඟට වෙනන්නේ ඒ බයත් එක්කම ඒකත් එක්කම අත්‍යල් බලගෙන අපිට ඇති වෙනවා. මේ ශරීරයට ඇති වෙන රෝග බය. මනුස්සයට රෝග ඇති වෙනවා. ඒතකොට ජලය අපිරිසුදු වීම නිසා අන්න රෝග බයක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒක අත්‍යල් බඳගෙන යත්තා. ඊළඟට මේ රෝග බය ගත්තාම මේ රෝග සෑම එකක්ම සුව වෙන අතර වැඩි නැති වෙන පැත්තට බය වැඩි වෙනවා. සුව වීමට වැඩි නැති වෙන පැත්තට වැඩි වෙනවා. එතකොට මැරෙනවා. එතකොට මැරෙනවා කියනකොට මේ මිනිස්සයා හරි බයයි. මරන්න හරි බයයි. ඒ මරන්න බයයි. එතකොට දැන් බය දැන් තුම්බියක් ආවේ මොකද්ද? හරිය
වර්ෂාව නැතුව ඇති වෙන බය. ඊළඟට රෝග වලින් ඇති වෙච්ච බය. ඊළඟට අමනුෂ්‍ය බය කියලා මේ බය තුනක් ආවා. ඉතින් පින්නත් මේ ලෝතර බුදුහාමුදුරුවෝ වැඩි හැටියෙම. දැන් අපේ රජුරු ආවට පස්සේ අන වැස්සක්. උඹ වැස්සක් වෙහලා මොකද නැති උනේ? ඔව් වර්ෂාව නැති බය නැති වුණා. ඒක නැති වුණාට වෙන තව බය දෙකක් අතරලා තියෙනවානේ. ඔයකට දෙක පේන්නේ නැහැ. එතුමා කියන්නේ ඒක තමයි ඒ බය දෙක නිත කරගන්නවා. ඒ බය දෙක. ඒක දැන් අපිට රෝග බය. අර වර්ෂාවෙන් හොදලා යන්නේ නැහැ. හරි? ඊළඟ අමනුෂ්‍ය බය. මේ මනුස්සයම හරි කසකට බයයි. මේ Tamanට ප්‍රතිවිරුද්ධ අමනුෂ්‍ය ඉන්නවා. ඒ බයත් වර්ෂාවෙන් හොදන්න බෑ. ඉතින් ඒක නිසා තමයි සතාගත සම්මා සම්බුදුන් වහන්සේ බොහොම පැහැදිලි ධර්මයක්. බුදුහාමුදුරු වැඩිමත් එක්කම සම්පූර්ණම විශාල වර්ෂාවක් පහළා. ඒ ලිච්ඡවි නතරේ පිළිදුණා. අර සමදා නියන් එකදා වෙහි වඩා වගේ. දැන් ඒ වගේ දෙයක් වුණා අපිට. ඒක බොහොම ලොකු ජයග්‍රහණයක් කියලා අපිට සමරන්න පුළුවන්. අතවශයෙන් ප්‍රබල. නමුත් එන්නන්නේ එතනින් අපිට නතර වෙන්න බෑ. තවත් අපිට බයවල දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ මොකද්ද? රෝග බය. අනිත් එක අමනුෂ්‍ය බය. අපි ওই දෙකනොත් වෙලාගෙන තියෙන්නේ. රෝග බයනුත් වෙලාගෙන අමනුෂ්‍ය බයනුත් වෙලාගෙන. ওই දෙක හැබැයි අර විදිහට ජය ගන්න බෑ. වර්ෂාව පත් වුණාට පස්සේ මිනිකනම් හොදලා ගිහිල්ලා බොහොම ලස්සනට පිළිදුණා. එතකොට ඒක නැති වුණේ මොකද්ද? අර වර්ෂාව නැතිව වර්ෂාව ලැබුණා. එතකොට ගම්බින් පස්සේ වෙනවා. මනුස්සයන්ට හොඳ පුෂ්ප පදාර්ථයක් ලැබෙනවා. ඒක ලැබුණට සමත් තියෙනවා. බයවල දෙක මොකද්ද? රෝග බය තියෙනවා. රෝග බය වලින් සංසිඳුන්නේ නැහැ. එන්නත් මේ රෝග බය ගත්තාම ඊටම ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා. මේ රෝග බය ඇති කරන්න Taman තුලින් ඇති වෙනවා. Taman නැතුව බාහිරත් ඇති වෙනවා. වැඩි හරියක් අපිට තියෙන බාහිර රෝග තමයි. මේ පිටින් රටවල් වල කරත් නැගෙන බෝද. ඒක තමයි අපිට බලන්න බැරි. ඒ කියන්නේ පෙන්නත් නේ ඔබ තේරුම් කරගන්න ඕන අපි හැම කෙනෙක්ම. අපිට මේ ජය හම්බුනා වගේම ආයමත් මේක අපි එකම දුරේ හිටින්න නැත්නම් ලාස් කරන්න පුළුවන්. උන්ට තේරුම් කරගන්න. මේ මිනිස්සුන්ට තියෙන ස්වභාවයක් මම කියේ මේකත් මේ ධර්මයටමයි අයිති වෙන එකක්. දැන් අපි මේ ස්වභාව ධර්මෙත් එක්ක වැඩ කරනකොට ස්වභාව ධර්මෙට එකඟුණාට ස්වභාව ධර්මෙන් වර්ෂාවකට මානසික தත්ත්වය නිස්සදි හරි ගියේ නැහැ. ඒක මම දකිනවා. ඒක අර කියන හතර කොටස හැම ඉන්නවා. දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ, පඬිතුයෝ, මෝඩයෝ. ඔය කොටස් හතරෙම ඔක ඉන්නවා. මානසික தත්ත්වය හරි නැහැ. උන්ට තේරුම් කරගන්න. මේ මානසික தත්ත්වය හදනවා කියන එක තරම් ලේසි වැඩක් නෙමෙයි. මානසික தත්ත්වය හදනවා කියන එක තරම් ලේසි වැඩක් නෙමෙයි. ඒතර මානසික தත්ත්වෙත් හදන්න ඕනේ. ඒතර රෝගී තත්ත්වයක් නැති කරන්න. ඉතින් පින්නත් මේ ලෝකෙ මේ ප්‍රඥප්තිය හරහා මේ කතා කරාට මිනිස්යාට විතර නෙමෙයි පිළිගන්න සත්තුන්ටත් උපන්න හැම සතෙකුටම උප්පත්තිය තියෙනවා, ජරාව තියෙනවා, ව්‍යාධිය තියෙනවා මරණය. මේ සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් පහළ වෙලා දේශනා කරන්නේ මේ ධර්මයයි. මේ හතර නැති මේ උප්පත්තිය, ජරාව, ව්‍යාධිය, මරණය නැති තනක් බුදුවරයෙක් දේශනා කරන්නේ. ඒක සියලුම බය පහළ වෙලා යනවා. දැන් මම මේ අපි කරනවා මේ සුද්ධෝ මේ ලිච්ඡවි දරුවන්ගේ කට ඒ රාජාරිය අංශ වේසාල ලියම්පුරේ කියන්නේ වේසාල ලියන්නේ. එහෙර අමනුෂ්‍ය බයට බුදුහාමුදුරු වඩම්මවහම වර්ෂාවස්ස එතෙන්දී දුර්භික්ෂ බය නැති වෙනවා. ඊළඟට රෝග බය අමනුෂ්‍ය බය ඉතුරු වෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒ බය නැති කරන්න පාවිච්චි කරන්නේ මොකද්ද? අන්න ඒක උගතර තේරෙන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරේ? බලන්න මේ කියන කතාව අපිට අදත් එදත් වෙනසක් වෙන්නේ. එක බයක් නැතුණා තව බය දෙකක් තියෙනවා. මානසික තත්ත්වෙන් අපි බය වෙලා ඉන්න තවම. දැන් උදාහරණයක් කියන්නේ දැන් එතකොට බුදුහාමුදුරු හැම කෙනෙකුටම ආමන්ත්‍රණය කර හැටි විදිය බලන්න. කොච්චර බුද්ධිමත් විදියට ආමන්ත්‍රණය කළා. ඉතින් හිටපු ඒ ලිච්ඡවි රජුරු අතර ඒ රටවැසියන්ට ආමන්ත්‍රණය කළ විදිය.
යානීධ භූතානි සමාගතානි. ඉතින් පින්නන්නේ මේ කතාවේ තේරුම සිංහලට ගත්තොත් යානීධ භූතානි සමාගතානි. හැබැයි මේක ඔබලට නෙමෙයි කියන්නේ. එදා කියපු කතාව තමයි කියන්නේ. ඔයත් බාර ගන්න මේක. මෙතෙන්ද රැසු භූතයින්. මෙතෙන්ද රැසු භූතයින්. ඒක භූතය කියලා අපහාස කරේ නැහැ. ඒ වචනයක් පාවිච්චි කර බුදුරජාණන් වහන්සේ. ඒක භූත ගුවන් මේකට ආයතන කොටසක් කවුද? පඬිත්‍යයත් අයිති වෙනවා, දාර්ශනිකයත් අයිති වෙනවා, විද්‍යාඥයත් අයිති වෙනවා, මෞර්යයත් අයිති වෙනවා. මේ කොටස් හතරක් තමයි කියන්නේ. මෙතෙන්ට රැස්ව භූතය. ඒකට මේ භූතය නැත්නම්කුත් බුදුහාමුදුරු දකිනවා. ඒ කියන්නේ නිවන විතරයි භූතය නැති. ඒ මෙහා පැත්තේ ඉන්නේ භූතය. හරි ප්‍රශ්නයක්. නිවනේ මෙහා පැත්තේ හැමතැනම ඉන්නේ භූතය. ඒකට උන්වහන්සේ බුදුහාමුදුරු අගම සූත්‍රයේ කියන වෙලාවේ කිව්වේ මොකද්ද කියලා බලන්න. මේ සූත්‍රයට කියන එක බලන්න. යානීද භූතානි සමාගතානි. ඒකේ සාමාන්‍ය සරල භාෂාවට ගත්තොත් මෙතෙන්ට ප්‍රහසු භූතයින්. ඊළඟට උන්වහන්සේ වෙනනවා භූතයෝ නැත්තන. භූතයන්ගෙන් එහා තියෙන තැන. භූතයන්ගෙන් එහා තියෙන නිවන. නිවනේ මෙහා පැත්තේ ඔක්කොම ඉන්නේ කවුද? ඔය ඔක්කොම කට්ටිය භූතයෝ. ඒතර තිරසන් සත්තුත් ඔක්කොමයි තියෙන්නේ. එතකොට මේ හැම භූතයකටම මේ බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කරන සාපේක්ෂතාවාදී චින්තනය ආරම්භ. සබ්බේව භූතා සුමනා භවන්තු. මේ සියලුම භූතේක්ම හදවතෙන් යහපත් මනසක් ඇත්තෝ වෙත්වා කියලා ප්‍රාර්ථනා. එහෙම නැත්නම් මෙන්න මේ ධර්මය ඇහෙන්නේ නැහැ. අතෝපි සක්සච්ච සුනන්තු භාවිතං. මේක අහන්නේ. මේක නැවත නැවත ක්‍රියාත්මක කරන්න. අතෝපි සක්සච්ච කියන්නේ සකස් වෙලා අහන්න. සුනන්තු භාවිතං. මේක අහලා නැවත නැවත ක්‍රියාත්මක කරන්න පිළිපදින. ඒක තමයි වෙන්නේ අපේ රජුරු. මේ කතාවම කිව්වේ. ඒක බලන්න මේක බොහොම ලස්සන කතාවක් මේ කියන්නේ. ඊටාම ගැඹුරු තැනක්. එතකොට එදා විශාලා මහරහතන් තුන්දියට කරනහම ලෝතරා සම්මා සම්බුදුන් වහන්සේ දිනලා ඒ ප්‍රාතිහාරයෙන් වර්ෂාව නිසා සමාදන්නේ. වර්ෂාව නිසා අර ගුරු භික්ෂ බය නැතු. නමුත් බය දෙකක් ඇතිරුණා. ඒ බය දෙක නැති කරන්න බුදුහාමුදුරුවෝ තවත් කරුණු කියනවා. මොකද්ද? ඒකට මේ අතට කියන බය මොකද්ද? අමනුෂ්‍ය බය තියෙනවා. රෝග බය කියනවා. මේ දෙක නවත්තන්න මේක නවතින්නේ කොතනද ගිහිලාද? රෝග බය වලට කවදාවත් සංසිඳෙන්නේ නැහැ දෙන්න. ඒකට රෝග බය නැති නම් නිවනට යනවා. ඒකට අමනුෂ්‍ය බය ගත්තාම අපි අමනුෂ්‍ය කියලා ප්‍රඥප්තිය ආරාධාගත කට්ටියක් කියලා. ඒකට අර ওই හතර පොල්ලම අහු වෙනවා. දාර්ශනික විද්‍යාත්මක පඬිතු. අමනුෂ්‍ය. දැන් මනුෂ්‍ය ප්‍රතිපත්ති වල විරුද්ධ කට්ටිය. අමනුෂ්‍ය කියලා අපිට නොයෙක් විදිහට හාන් අඩුවාලා මේ ලෝකෙ පෙන්වන්න පුළුවන්. නමුත් අමනුෂ්‍ය එක කුක්කක් පිළිගන්නවා. ඒකෙන් පින්නන්නේ බුදුහාමුදුරු බලන්නේ ඒ දේශනාව කරපු විදිහ. මේ ලෝකේ උන්වහන්සේ දකින ප්‍රමාණය අනුව තමයි උන්වහන්සේගේ දේශනාව තියෙන්නේ. මහා ප්‍රාර්ථනා. යානීත භූතානි සමාගතානි බුම්මානි වායානි සබ්බේව භූතා සුමනා භවන්තු. මේ සෑම භූතේක්ම යහපත් සිත්තු විස්වා. අතෝපි සක්ඛච්ච සුනන්තු භාවිතං. මේක හොඳට සකස් වෙලා සිහිය පවත්වාගෙන හොඳට අහන්න කිව්වා. ප්‍රඥාක්ෂය හතරම නෙමෙයි මොකද. ඊළඟට බුදුහාමුදුරු ප්‍රශ්නයක් අහනවා. මේ අහන්නේ තස්මායි භූතානි සාමේත සබ්බේ. දැන් මේ ප්‍රශ්නේ දැන් මේ මනුස්සන්ට ඔබලා තෝරගන්න. කාටද මේ ප්‍රශ්නේ? තස්මායි භූතානි සාමේත සබ්බේ. මේ සියලු සත්‍යය කෙරෙහි ඇයි භූතේ? මේකත් භූත තමයි.
තස්මාහි භූතානි සාමේක සබ්බේ. එතකොට ප්‍රශ්නයක් මත කරන බුදුරණන්. එතකොට ආමන්ත්‍රණය කරේ අර ඔබලට පේන විදිහට එතන ඉන්න මිනිස්සු නෙමෙයි. ආමනුෂ්‍යයන්ට. භූතේන්. තස්මාහි භූතානි සාමේක සබ්බේ. මෙත්තං කරෝත මානුෂ්‍යා පජාය. මේ මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි. මේ මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි අය භූතේනි ඔබට මෙත් කරුණාව නැත්තේ. මෛත්‍රිය නැත්තේ කරුණාව. ඒක තේරුම් කරගන්න උත්සාහ ගන්න උන්වහන්සේ දේශනා කරන විදිහ. මේ කියන්නේ ඉස්සරල දේශනා කරපු විදිහ බලන්න ඊළඟට කියන විදිහ බලන්න. තස්මායි භූතානි සාමේක සබ්බේ. ඇයි භූතේ? මේ මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රී කරන්නේ නැති. ඊළඟ මේ මිනිස්සු කරන වැඩක් කියනවා බුදුහාමුදුරුවෝ. දිවාච රාත්‍රෝච දවල් රාත්‍රී විවාත රාත්‍රෝත හරන්ති ඒ බණින් බලිබිලි පූජා කරන ඔබල වෙන්නේ. මේ මිනිස්සු ඔබල වෙන්නේ බලිබිලි පූජා කරනවා. ඇයි භූතේනි මේ බලිබිලි පූජාවල් ඔබ අරගෙන මේ මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය වඩන්නේ නැති. බලන්න මෙතන කියන්නේ බලන්න බුදුහාමුදුරුවෝ මේක පෙන්වන විදිය. අනිත් එක අද්භූත භූතයෝ නැහැ කියලා කිව්වනම් එදා මිනිස්සු පිළිගන්නේ නැහැ. එදා මිනිස්සුන්ට බුද්ධිය තිබුණේ නැහැ විදියට. අර වර්ෂාව නැති නිසා ජලය අපිරිසිදු වෙලා ඒ ජලය අපිරිසිදු වෙන නිසා බැක්ටීරියාට තියලා එකකින් ඇතුළු රෝග තමයි තියෙන්නේ. ඒ රෝග කරන්න කෙනෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි භූතයෝ. ඇහැට නෙපෙන්නේ. ඒක දාගත්තේ නෙන්නේ. ඔක විද්‍යානුකූලව වඩාත් බුදුහාමුදුරට ඉදිරිපත් කරන්න බෑ ඒක සමාජෙ. උන්වහන්සේ කරේ අනේකෙහි උපායෙහි නරදන්නේ දමේකිට මිනිස්සු දමනය කරන විදිය. එතකොට භූතයෝ නැහැ කියලා කිව්වේ නැහැ. භූතයෝට ආමන්ත්‍රණය කළා. තස්මායි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂ්‍ය අපජාය. මේ මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි ඇයි ඔබ කරුණාව දක්වන්නේ නැති භූතේ? ඇයි මේ භූතයන් මේ මිනිස්සු මොකද කරන්නේ? දිවාච රත්තෝච හරන්තියේ බණි. බලිබිලි පූජා කරනවා. ඔබල වෙනුවෙන් භූතයෝ වෙනුවෙන්. එහෙමනම් ඇයි මේ බලිබිලි පූජාවල් අරගෙන ඇයි භූතේනේ මේ මිනිස්සු ආරක්ෂා කරන්නේ නැත්තේ? මේගොල්ල ආරක්ෂා කළ දෙන්නේ නැත්තේ කියලා හිතුවා. මෙතන මොකද මේ පෙන්වන්නේ? මෙතන පෙන්වන්නේ ඔයගලට මොනිට විදිහට තෝරගන්න පුළුවන්. අත වශයෙන්ම ලෝකේ භූත වෙනවා කියලා. ඔබ එහෙම භූතය පිළිගන්නවා. ඒගොල්ලත් අර දුර්වල හදවත් වෙන නිසා දුර්වල චින්තනයක් නිසා මේ යම් කිසි භූතයන්ගේ බලපෑමක් කියලා බලනවා. මේක නවත්තන්න බෑ මේ මානසික தත්ත්වය. මේ භූත මානසික தත්ත්වය නවත්තන්න බෑ බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරුවෝ කලේ උපක්‍රමය. මෙහි කෝටියක් දුන්නා නවත්තන්න බෑ ඒක. උදා දුන්නට දැනුත් ওই දොස්තර මහතුරුත් ඒක කරනවා. උදා කට්ටිය ලීඩර් අරගෙන යනකොට ඔක්කොම මේකල පෙන්ඩෝල් පෙත්තක් අතර දෙන්නේ අන්තිමට. ලීඩර් ගන්න නැත්තම්. ඒක මෙහෙත් බොන්න මොන කට්ටිය ඉන්නවා. මේ මානසික தත්ත්වය තියෙනවා. මේ මානසික தත්ත්වය කියනකොට එකක් නෙවෙයි විවිධාකාර මානසික தත්ත්ව තියෙනවා මිනිස්සුන්ට. ඒ බණර පිළිබඳව නොදන්න කම නිසා. හැබැයි සම්මා සම්බුදුන් වහන්සේගේ මානසික தත්ත්වයක් නැහැ. ඇයි? සම්මා සම්බුදුන් වහන්සේ කියන්නේ මනසෙන් නිදහස් වෙච්ච උත්තරේ. හොඳට තේරුම් කරගන්න. ලෝකේ කිසි කෙනෙක් නොදන්න රහස ඒක. ඒකෝ දන්න මුදුරේ දන්න බුදුහාමුදුරුවෝ මනසෙන් නිදහස් කියලා. මනසෙන් නිදහස්, චින්තනයෙන් නිදහස්. සම්මා සම්බුදුන්. ඒකයි මේ අතට ලබන්න පුළුවන් ඉගෙන පටන් ගන්නවා. ඒක මේ හැම කෙනෙක්ම මානසික தත්ත්වය අරගෙන චින්තනයේ ඉන්නේ. ඔයතන මේ වචන වලින් කියන දේවල් සමහර දේවල් ඇත්තයි කියලා පේනවා. සමහර දේවල් බොරුව කියලා පේනවා. මේක පිළිගන්න පිළිගන්න පුළුවන්. නමුත් කතාකර සම්මා සම්බුදුන්සන් නිවැරදිව පැහැදිලිව වචන හරහා නොදක මේ ලෝක කියන යථාර්ථය දකින. ඒ සම්මා සම්බුදුන් වහන්සේ අතීත වර්තමාන අනාගත කාලත්‍රයෙන් තොරව ලෝක සිදුවෙන සෑම දෙයක්ම දකිනවා. මේ මහා ප්‍රඥාව මේ හැම කෙනෙක් ගාම තියෙනවා. නමුත් පින්නත් මේ ප්‍රඥාවට උපදිත වෙන බැරි. ඔබ දාගත්තු රට ඉන්ද්‍රියාරා
අසකරනාගේ දිවකරේ මනහරා දාගත්තු දත්ත. ඔයත් ප්‍රශ්නයක් වශයෙන් දුන්නොත් උත්තර දෙන්න බැරි ඒවා. ඉර තියෙනවද අද ලෝකේ? හර තියෙනවද මේ ලෝකේ? කියලා උත්තර කියන්නේ ඉර හඳ ලෝකේ තියෙනවා කියලා. නෑ පිළිගන්න. ඉතින් මම හරි වුණා දැන්. උඹලා ඔක්කොම කියන්නේ ඉර හඳ ලෝකේ තියෙනවා කියලා. මම ඒකවල ඉර හඳ නෑ කිව්වනම් මම තනියම. නැහැ කියන වචනේ උත්තරේ මේක බලන්න. දැන් මම ඔබට පෙන්නනවා ඉර හඳ නැති බව. ඒක ගැනද? දැන් ඔබේ කාලය ගන්න ගත්තාම ඔබ තදනින්ද ඉන්නවා. තදනින් ඉන්නකොට නැල්ල නෙමෙයි. හැබැයි ඉන්ද්‍රිය ආරාමකුත් ගන්න නැහැ. ඒ වෙලාවට ඔබට ඉරක් තිබුණාද? ඒ වෙලාවෙත් ඉරට උනාද හඬට උනාද? එතකොට තමන්ගේ ජීවිතය කියලා එකක් උනාද? තමන්ගේ අසකරනා විවරණයෙන් බලනවා කල්පනා කරන එක කල්පනාකුත් උනාද? එතන මේ අවස්ථාවක් ඔබේ ගාව තියෙනවානේ. දැන් අවදිලා නම් ඔබ කියන ඉඩක් තියෙනවා, හඳක් තියෙනවා, නෑයක් තියෙනවා, ඉඩකඩම් තියෙනවා, දරුවෝ ඉන්න ඔක්කොම තියෙනවා. අතෙන්ද ගියාම ඇයි ඔබ කල්පනා කරන්නේ නැත්තේ? ඇයි ඔබ බැලුවේ නැත්තේ? ඒක වරද බුදුහාමුදුරන්ගේ දේවල්. ඉන්නත්නි මේ කඩමින්ද කියන ධර්මයේ අපි ප්‍රශ්නක් තියලා කියන්නේ සාපේක්ෂවාදී චින්තනය හරහා බලන්න බැරි වුණා. මේ සාපේක්ෂවාදී චින්තනයේ තියෙන දාර්ශනික දැනුම, විද්‍යාත්මක දැනුම, පඬිත දැනුම, මෝඩ දැනුම මේ ලෝකෙ අවතාර. ওই දැනුම් හතරම අරගෙන කිසිම කෙනෙකුට කඩමින්දට යන්න බෑ තමයි. ওই දැනුම හරලම යන්නේ. ඒක නිසා තේරුම් කරගන්න සාපේක්ෂවාදී චින්තනය ඔස්සේ මොනවා හරි කතා කරලා මොනවා හරි දැනුමක් අරගෙන ඔබට යන්න බෑ අඩනින්දට. ඔබට යන්න බෑ අඩනින්දට. නමුත් ඔබ අඩනින්ද කියන එක සාපේක්ෂවාදී චින්තනයෙන් පිළිගන්නවා. අඩනින්ද කියන එකත් පිළිගන්නවා, අවදී කියන එකත් පිළිගන්නවා. මේ ලෝකත්‍රයේ ඔබ හැමදාම හැදතම. නමුත් මේකට උත්තර හොයාගත්තා. මෙන්න මේක නිසා තමයි පින්නදී ඔබට උප්පත්තිය ජරා ව්‍යාධි මරණය. ඔය ලෝක තුන කරගන්න. ඔබ ජීවත් වෙනවා ඒ වෙලාවකට ඒ ජීවත් වෙනකොට ඔබ දන්නේ නැහැ කෙනෙක් නැති ලෝකෙ. සාධනෙ මේකට ඔබ කෙනෙක් වශයෙන් ජීවත් වෙන්නේ නැහැ. කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙන ඉන්ද්‍රියව දුනහම. එතෙන් තමයි මේ අමනුෂ්‍ය බය ආවේ. ඒක මේ අමනුෂ්‍ය බය ආවේ අපි දාගත්තේ. අතන අමනුෂ්‍ය බයක් නැහැ රදින්න ඉන්නකොට. ඒකට රෝග බයකුත් නැහැ. බලන්න මම මේ කියන්නේ මොකද කියලා. අමනුෂ්‍ය බයක් තුනේ නැහැ, රෝග බයක් තුනේ නැහැ. රදින්න ඉන්නකොට මොකක්ද බලන්න. ඒකට අමනුෂ්‍ය බය, රෝග බය ඉන්ද්‍රියන් නම් පස්සේ. ඒත් මේ ඉන්ද්‍රියත් එක්ක තියෙන ලඩක් නිවල් දාගෙන තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ මේක දකිනවා. මේ මුලා වෙන සතාටෙන් වෙන කියන විදියක් නැහැ. මේක ගැලවීම ශ්‍රේෂ්ඨත්වය තමයි උපතේ මරන්නේ නැත්නම් අමා මහ නිවන. නිවන කියන්නේ ඒකට වෙනවා. ඒක නිවන් දකින්නේ මරලා ගිහිල්ලා නෙමෙයි ජීවත් වෙනකොට. මේ ජීවත් වෙන හැම කෙනෙකුටම නිවන තියෙනවා. ඒ නිවන දකින්න අවශ්‍ය නම් ඔබ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ ජීවත් වෙන වෙලාවේ නිවැරදි සංකල්ප වලට වෙන්න ඕනේ. උදාහරණයක් කියනවා. ඔබ සමාජය පිළිගන්න හදාගන්න. සංකේතීල නිවන් දක්වන්න පුළුවන්. සංකේත ලෝක කියන දෙයක්ද? නෑ වෙන්නේ. මුලාවෙන් හරිගත්තු සතාට ගත්ත සීලය. ඉන්ද්‍රිය පිළිගත්තා. ඉන්ද්‍රියෙන් තමයි හරි වැරදි කරන්නේ. ඒක සංවර කරන්න සීල් පහක් ගන්න. හැබැයි මේ සමාජයේ ජීවුන නෑ. ඒ සමාජයේ මේ ඉන්ද්‍රිය සංවර කරන්න, ඉන්ද්‍රියට විනයක් ඇති කරන්න පන්සිල් වලින් හදුවා. ඒක එදා වලක් නැහැ පින්නා. එදාට නිවන් දකින්න කතාවක් උනේ නැහැ. බුදු වෙනවා කියලා කතාවක් උනේ නැහැ එදා සමාජයේ. සතෙක් මුලාවෙන් පිළිගන්නේ සතෙක් හිටියා. සතා ශික්ෂණයක පිළිපෙව්වා. ඒතකොට ඒක තව එහාට ගියාම තමයි අටසීල් කියලා කියන්නේ. ඒකත් එයාට තමයි ඒක දසසීල් කියන්නේ. ඒකත් එයාට කෝටියක් සංවර කියනවා. ඒ කෝටියක් සංවරයේ පිළින් ඔක්කොම සංවර කරනවා කියලා කියන්නේ. නමුත් වෙනත් නේ ඔය සිල් එකකින්වත් බෑ තමන්ගේ උප්පත්තිය කරා ව්‍යාධි මරණය. ඒක සීල නැද්ද? ඒක සීල ගැන කියන්නේ බුදුවරේ. අපි ඉගෙන ගත්ත සීල තමයි පන්සිල් අටසිල් දාසෙක. ඒ හින්නක් නේ. ඔබ වචනෙන් අහනවා. වචනේ තේරුම කුළුල්ක බව දන්නේ නැහැ. අනේ බුදු වෙන්නා. අනේ නිවන් නැතිවවා කියලා කියනවා.
මොකද මේ බුදු වෙනවයි කියලා කියන්නේ? මේ නිවන් දකින්නයි කියලා කියන්නේ මොකද්ද? මේක පස්සේ කරන එකද බැලුමට පස්සේ නෑ. ජීවිත ඉන්නකොට කරගන්න වැඩක්. මොකද උපත්යේ මරණය නැතිකන්ටපත් වීම. නිවන් දකින්නයි. උපදේකට නෑ නිවන් දැක්කෝ. එහෙමනම් බුද්ධ කියලා කියන්නේ කොතරම්? බුද්ධ කියන්නේ උපත්යේ මරණය ජයගත්තු උත්තම. සාලම ගැඹුරු ප්‍රශ්නයක්. මේ සමස්ත ලෝකෙම සතාට උපත්යේ ජරා ව්‍යාධි මරණය තියෙනවා. සතා විවිධාකාරයෙන් මේ ලෝකේ හඳුනන මානසික තත්ත්ව. අද නැහැ භූතයෝ කියලා. මේ භූතයෝ දැන් අපි දන්නවා සමහරවිට ඔයක තනියෙන් යනකොට පිටිපස්සට තල්ලු කරන භූතයෝ, පිටට ගහන භූතයෝ, අතින් අදින භූතයෝ, කැවුම් ගෙඩිය සම්බල දානකොට කැවුම් ගෙඩිය අනිත් පැත්තෙන් ගාලා අතින් අල්ල අද ගන්නවා. ඔය වගේ අමනුෂ්‍ය ඔය එතකොට යන්නේ කියලා. ඒ අමනුෂ්‍ය වය නිසා වෙතෝ ඒකට බලබලි පූජා කරනවා. ලෝතර බුදුහාමුදුරුවෝ බලබලි පූජා කරන්නේ කිව්වද? අද ඔය කතාව අහලා කියන්නේ බුදුහාමුදුරුවෝ බලබලි පූජාවල් පිළිගත්තා නේද? බුදුහාමුදුරුවෝ බලබලි පූජා කරන්න කිව්වේ නැහැ. මේ මානසික தත්ත්වය හරියට තේරුම් කරගන්න බැරි මිනිස්සු. අමනුෂ්‍ය කොටසක් ඉන්නවා Tamanට රෝග ඇති කරන. ඒ අමනුෂ්‍යයන්ට බලබලි පූජා කරනවා. ඒකට අමනුෂ්‍ය එහෙම ඉන්නවනම් අත් වශයෙන්ම මේ මිනිස්සු කරේ මෙක්සික්කවත් ගන්නවා. ඒ මිනිස්සුන්ට යහපත කරන්න ඕනේ. ඒකේ අත හපා ගන්න බෑනේ. එහෙම දෙයක් වෙලා නැහැ නේ මෙතන. ඒක දැන් උනේ මොකද්ද? අමනුෂ්‍යයන්ට බලබලි පූජා කරාට මේ මිනිස්සු මැරුණා. ඒකට අමනුෂ්‍ය බය දැන් කොහොමද තියෙනවා? ඉතින් මේකට විසඳුමක් මේකට මේ සංකීර්ණ සමාජයට ආවද? අනේ බුදුහාමුදුරුවෝ පෙන්නවා භූතයෝ නැති තැන එකම තමයි. අමනුෂ්‍යෝ නැත්තන එක තමයි. කොහෙද? නිවන. ඒ නිවනට යනකොටම අපිට නිවනට යනකම් මනස පවත් ගන්න තාක්කල් මානසික තත්ත්වයේ භූතයෝ ඉන්නවා, අමනුෂ්‍යයෝ ඉන්නවා, විරුද්ධකාරයෝ ඉන්නවා, පක්ෂකාරයෝ ඉන්නවා. මේ ඔක්කොම නැහැපෙන්නන්නේ කතා කරන දර්ශනය. මේ ඔක්කොම දෙන සාධස්ත්‍යවාදී චින්තනයෙන් අපි ගත්ත දේවල්. ඒවා සමාජයෙන් අපි දැනගත්ත ඒවා. ඔබ කැමති නම් බුදුන් දකින්න. ඔබ කැමති නම් ඔබේ උපත්යේ ජරා ව්‍යාධි මරණය ජය ගන්න. ඔබ වහාම මේ දර්ශනයට පරිදි. ඒකන සත්‍ය පුද්ගලයෙක් ගැන කියන්නේ නැහැ වෙන්නේ. දෙවිය බ්‍රහ්මයෙක් ගැන කියන්නේ නැහැ. මාරයෙක් ගැන කියන්නේ නැහැ. මාරය වශයෙන් සංකේත කරගන්න මේ ඉන්ද්‍රිය පහ. මේ ඉන්ද්‍රිය පහ තමයි මැරෙන්නේ. මේ ඉන්ද්‍රිය පහ තමයි උපදින්නේ. මේ ඉන්ද්‍රිය පහෙන් තමයි සබ බලාපොරොත්තු වෙන්නේ. දුක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේකට මේ ඉස්තක් කරන්න බෑ. ඇයි බැරි කියන්නේ? මේ එකක්වත් මේකට කරන්නේ නැහැ තමයි තදගෙන ඉන්නකොට. බලන්න. Taman තදගෙන ඉන්න වෙලාවේ ඇහැට මොකද වෙලා කියන්නේ? කනට මොකද වෙලා කියන්නේ? නාසයට මොකද වෙලා කියන්නේ? දිවට මොකද වෙලා කියන්නේ? කායට මොකද? මේක මොනම දෙයක් නැතුව තියෙන තත්ත්වයක්. ඒ වෙලාවේ. ඒගොල්ලෝ ඉන්නවනම් ඒ වෙලාවේ දඟලන්න එපා. භයානක රෝග තියෙන දවල්ට. වේදනාව උලන්න බෑ කියනවා. නමුත් තදින් ඉඳන් ගන්න පස්සේ. මොන වේදනාවක්? සුවාලිත් නෑ වේදනාවක් නෑ. ඒක කොතනද ඔය තියෙන්නේ නම් බලන්න පේන්නේ නැද්ද? ඔය පේන්නේ මේ ඉන්ද්‍රියත් එක්කනේ තියෙන්නේ. ඔබේ ගාව තියෙන දේ නෙමෙයි මේ ඉන්ද්‍රියත් එක්ක නෙමෙයි. මේ ඉන්ද්‍රිය කියන මුලාව වෙන්නත් නේ. ඔබ තරකර කරගන්න ගන්න. මුදල් හදාලා අරගෙන මේ උතුරු කරගන්න. මේ වරගෙන යන්නේ හදුවට කිසි කෙනෙකුට ගෙනියන්න බෑ. හැබැයි මුදල් හදනවා මම කියනවා. ඒක පාවිච්චි කරන්න. ඒ විහිදම් කරන්න ඕනේ. තවත් කෙනෙකුට ඒව දෙන්න ඕනේ. ඒක සමහර බෙදාගෙන ගන්නවා. නමුත් ඒක කාලෙ බෙදා කන්නාරන් යන්න බෑ. මරණ දෙයක් යන්න. ජලය වුණත් අපිට බොන්න පාවෙන එක නෙවෙයි විතරයි. ඒක වරගෙන යන්න නෙවෙයි. ඒකට මේ තේරුම් කරගන්න මේ මහා භූත මේ ලෝක ස්වභාවය. කතාගත සම්මා සම්බුද්ධාංශයේ නිවැරදි දකිනවා. මේක කෙනෙක් පුද්ගලෙක් නෑ වෙන්නේ. ආත්ම ජීව කියලා කියන්නේ මේක හරියක් නෑ. අපි සාරස්ත්‍යවාදී කෙනෙක් චින්තනයෙන් ඒ ගැටි අපේ මනසම වැරදි විදිහට තෝරගත්තා. අපේ මනස වැරදි විදිහට තෝරගත්තා. ඒ මනසෙම තියෙන විකෘති තමයි මේ උප්පත්ති ජරාව ආදී මරණ වශයෙන් අපේන්නේ. ඒක නිසා ඔබ බොහොම මනස පිළිගත්තොත් මනස කෙරේ පිළිබඳව දැනීම නැති නිසා සම්මා සම්බුදුරණාහි පෙළෙනවා. ඔබ කැමති උප්පත්ති. ඒකයි වෙනන්නේ ඔබේ තියෙන ප්‍රධාන මුල. ඔබ උපතට කැමති. ඇයි වෙනන්නේ? උපදේ කියන මුලාව ඔබ දන්නේ නිසා. උපත කැමති වුණා නම් ඔබ ආධ්‍යාහාරයෙන්ම
ඔබට මරණට අකමැති වෙන්න බෑ. ජරාවට අකමැති වෙන්න බෑ. ලෙඩකට වෙන්න බෑ. ඔය හතරම ලැබෙනවා. බුදුරේ පෙන්වන්නේ මේ උපතක් ගැන නෙමෙයි. දැන් ඔබ සමාජයෙන් ඉගෙන තියෙන්නේ මෞකසෙන් උපන්. ඊළඟට අසකන නාසයේ යොසරේ ක්‍රමානුකූල හැමතිස්සෙම ක්ෂණයක් පාසා උපදිනවා. ඒකන උප්පත්ති 6ක්. පුනරුත්පත්ති. පුනරුත්පත්තිය කියන ධර්මය තථාගත දර්ශනයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක සාපේක්ෂවාදී චින්තනයේ තියෙන්නේ. ඒක දැන් ඔබට ඕරගෙන කියනවා නැවත උපදිනවා කියලා. නැවත උපදීම පුනරුත්පත්තියට උනට තථාගත දර්ශනය එහෙම දෙයක් නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී. අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්ති මනජාතිනත් දානි පුනක්භව. පුනර්භවයක් නැති බව. පුනර්භවය කියන්නේ භවය කියන්නේ භව කියන වේ නේද භව. භව කියන්නේ මොකක්ද? භව කියන්නේ ඇතේ ක්‍රියාකාරීත්වය. අනේ ක්‍රියාකාරීත්වය. නාසයේ ක්‍රියාකාරීත්වය. දිවේ ක්‍රියාකාරීත්වය. කයේ ක්‍රියාකාරීත්වය. මන ධර්ම වශයෙන් ක්‍රියාකාරීත්වය. ඒතර ඒ ක්‍රියාකාරීත්වය නැති වෙන්නේ. ඒ ක්‍රියාකාරීත්වය නැතුන එක කියන්නේ මම කියන එක නෙමෙයි. මේ ඉන්ද්‍රිය වල තියෙන ක්‍රියාකාරීත්වය නිදහස්. දැන් ඔයකට ගත්තොත් අදින්න. ඔයතන බෑ කියන්නේ මැරෙලා කියලා. ඒ වගේම ඔබට කියන්න බෑ ජීවත් වෙනවා කියලා. තවදින්න ගත්තාම තමයි මැරෙනවා කියන්න බෑ. ඒ මොකද වෙන කෙනෙක් කියනවා ඔබ දිහා බලලා ආස්වාද ප්‍රසන්න වේගමන් කරනවා. එහෙනම් මැරෙන්නේ. ඒ වෙන කෙනෙක් පිළිගන්නවා. Taman දන්නේ නැහැ හැබැයි ජීවත් වෙනවද මැරෙලාද කියලා. බලන්න මේ ලෝකයේ. Taman එහෙම ජීවිතයක් තියෙන බව දන්නේ නැහැ. මෙන්න මේකයි වෙන්නේ මේ රහස. එතන අපි හැම කෙනෙක්ම ලෝක තුනක් ආශ්‍රය කරනවා. Taman ළඟම තියෙන ලෝක තුනක් උදාන් කරනවා. දැන් ගෞතම බුදුහාමරට කාම ලෝකේ. කාම ලෝකේ තමයි අපි ඉන්ද්‍රිය ප්‍රහාරයෙන් සතුට වෙන්නේ. දුක් වෙන්නේ. වින්දනය කරන්නේ. කාම ලෝකේ. කාම ලෝකේ කියන්නේ මොකක්ද දැන් උතර පේනවා. කාම ලෝකේ කියන්නේ ආයත වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඇස කන නාසය දිව ශරීරය. මනස එක ක්‍රියාකාරීත්වය. මේ කාම ලෝකේ. අපි අවදල මේ කාම ලෝකේ ජීවත් වෙනවා. ඒ කාම ලෝකේ සැප තියෙනවා. කාම ලෝකේ දුක තියෙනවා. සැපයි දුකට මධ්‍යස්ථ භාවයක් තියෙනවා. ඒක කාම ලෝකේ කෙනෙකුට ඉන්න පුළුවන් ත්‍රිසනෙක් වශයෙන්, හේතෙක් වශයෙන්, අසුරෙක් වශයෙන්. නැත්නම් ශරීර මනුස්සරක් අරගෙන නරකයි. මනුස්ස ශරීරයක් අරගෙන. ඒක අපි ප්‍රඥාප්තිය හරහා ගන්නවා කියන්නේ. හින්දු ධර්මය. ඒක කාම ලෝකේ. ඊළඟ මනුස්සයෙක් වශයෙන් අපි කාම ලෝකේ ඉන්නේ. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය අරගෙන වින්දනය කරන විඳීමක් කරනවා. සැප විඳිනවා නැත්නම් දුක් විඳිනවා සැප දුක නැතුව මධ්‍යස්ථ වෙනවා. මෙන්න මේ විදිහේ වින්දනයක් කරන නිසා භූමි කියලා කියනවා. කාමාවචර නිරන්තරයෙන්ම පවර්ත ගන්න අපේ ගාගෙන භූමි 11. මේ ඉන්ද්‍රිය. කාමාවචර භූමි 11 කියන්නේ සතර අපාය, දිව්‍ය ලෝක 6, මනුස්ස ලෝක. මේව තියෙන්නේ තමන්ගේ පරිබාහිරව නෙමෙයි. නැරෙන්න වෙන පුළුවන් තරක් නෙමෙයි. තමන් ජීවත් වෙනකොටමයි මේ ලෝක 11ම තියෙන්නේ. සතර අපාය කියන්නේ තමයි. දිව්‍ය ලෝක 6 කියන්නේ තමයි. මනුස්ස ලෝකෙ තියෙන්නේ තමයි. සතර අපායට වැඩම වෙලාවට ඔබලට තියෙන නිරන්තරම දුක්. ඔබ සතර අපායේ ඉන්න. මේ ජීවත් වෙන වෙලාව. එතකොට එන්නේ දුක්. දුක් විඳිනවා. ඒක දිව්‍ය ලෝක 6 ගියාම සැප විඳිනවා. මනුස්ස ලෝකේ සත්‍යම සැපයි දුකයි දෙකම නේ. මේ කාමාවචර භූමි 11ක් නිරන්තරයෙන්ම ඔබ ගත කරනවා. ඒක නිසා ඒකට කියනවා කාමාවචර ලෝකී කියලා. ඉතින් වෙනදී මේ තවත් එහාට මේ රූපේ නාමය අරගෙන නාමය රූපේ කියන්නේ අරූපේ රූපේ. දෙක අරගෙන තවත් එහාට යන්න පුළුවන්. අපිට. අරූපේ කියන්නේ මේ මන. එනවාද අනිත් එකට ප්‍රතිවිරුද්ධ රූපයක් අපි ප්‍රත්‍යක්ෂයෙන් පිළිගත්තා. රූප ලෝකේ ගත්තාම ධානය වශයෙන් අරගෙන රූපාවචර බ්‍රහ්මතල 16ක් ගැන බණ පොතේ අපිට කරනවා කියන්නේ. හැබැයි ඒවත් ලෝකෝත්තර ධර්ම නෙමෙයි. මේ සාපේක්ෂවාදී චින්තනෙම හදාගත්තේ. ඒකට කියන්නේ බ්‍රහ්ම ලෝක 16ක්. කාමාවචර භූමිය 11යි බ්‍රහ්ම ලෝක 16යි.
ඒතර රූපාවචර ධාන 4 වඩන ආකාරයෙන් 4 විදියක් කියලා බ්‍රහ්ම ලෝක 16ක් ඇති වෙනවා. මානසික තත්ත්ව. ඒක මනසේ තියෙන තලයක් බ්‍රහ්ම තත්ත්ව. මේ ධර්මයේ චින්තනය හරහා පුරුදු කරපු එක. ඒක ලෝකෝත්තර ධර්ම නෙමෙයි. භාවනා කළ කර්තෘ ලබා ගන්න ඉව තමයි. ඒක නිවන් දැක්කනේ. තවත් එහාට යනවා. රූපයෙන් ඇත්තරලා අරූප පැත්ත බලන්න. අරූපයක් පැත්තෙන් සඳහන් කරන්න පුළුවන්. ඉරක් ගහන්න බැරි තැන. ඉරක් කොහොම ගැවුවම ගහන්න බැරි තැන. එතන අරූපය. අපිට ඒකට ගන්න පුළුවන් අවකාශය. අවකාශය කියන්නේ ඉඩ. ඒක තවත් පුළුවන් කරලා ගන්නකොට අනන්ත අවකාශය. අවකාශය කියන අනිවචනයෙන් අපි කතා කරනකොට අනන්ත අවකාශය. අනන්ත අවකාශයේ කියන ධර්මයේ අරූප ධර්මයක් සිතත් එක්ක සම්බන්ධයි. අනන්ත අවකාශයේ නිවන නෙවෙයි. මේ අනන්ත අවකාශය කියන ඒ අරූප ධාතුවට සම්බන්ධ වෙන තැනකට තවත් එහාට යන්න පුළුවන්. මේ අනන්ත අවකාශයේ මොනවද තියෙන්නේ? මේ අනන්ත අවකාශයේ ඉඩ හැර ඉඩ කියන ස්වභාවය හැර වෙන කිසිවක් නැහැ. නැත් එකකින් ඒක එහෙම කිව්වොත් ඒක අකින් කියනවා ඒක ඉස්සෙල්ලා කියනවා මේ අනන්ත අවකාශය කොහෙද තියෙන්නේ? බණ භාවනා කරන කෙනා බලන්න. මේ අනන්ත අවකාශයේ තියෙන දැන් වෙනම කියන්නේ කිව්වොත් තමන්ගේ ජීවිත කාලේ මදි වෙනවා කියන්නේ. ඒක සමස්තයක් වශයෙන් එකක් අරගෙන මේ අනන්ත අවකාශයේ කොහෙවත් නෙවෙයි තියෙන්නේ. තමන්ගේ අරූප මනේ අනන්ත අවකාශයේ තියෙනවා කියන එකට කියන්නේ විඥානං ඡායතන කියලා බණ පොතේ වර්ණන. අනේ විඥානං ඡායතන කියන දෙවෙනි ධ්‍යානට සමාදින. ආකාසඤ්ඤයට සම්බන්ධ නැහැ විඥානං ඡායතන සම්බන්ධ. ඒ මනේ අවකාශයේ හැර කිසිවක් නැහැ කියලා තුන්වෙනි ධ්‍යානට සමාදින. ආදින් සංඥායතන. ඒ නිහාර කියන්නේ සංඥාව ඇත නැති කියන 50ට 50. 100ට 100. 50 100 තියෙනවා නම් 50 100 නැති බව. අන්න නව සංඥා නා සංඥා. ඔයින් එහාට සාපේක්ෂවාදී චින්තනයෙන් මුලින් භාවනා කළ යන්න බෑ. භාවනාවෙන් බුදු වෙන්නේ නැහැ. මේ සමස්ත ලෝකෙට කියන්නේ. භාවනාවෙන් යන්න පුළුවන් අදත් ඉදිරියටත්. කොච්චරද? සාපේක්ෂවාදී චින්තනයෙන් යන්න පුළුවන් කොතනද? සංඥා ඇතරට කියන තැන. අද දෙන්නේ සමස්ත ලෝකෙම. ওই භාවනා පන්ති තියාගෙන. මිනිස්සු බුදු කරවන්න හදනවා. මිනිස්සු නිවන් දක්වන්න හදනවා. කවදාවත් කරන්න බැහැ. එකම සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් කිව්වේ නෑ. තවත් කෙනෙක් නිවන් දක්වනවා. ඇයි? එහෙම කරන්න පුළුවන් සතෙක් පුද්ගලෙක් බුදුහාමුදුරු දැක්කේ නෑ. බුදුහාමුදුරු සතෙක් පුද්ගලෙක් නෙවෙයි. හැබැයි සතෙක් පුද්ගලෙක් වශයෙන් තමයි පාරමිතා පුරන කොට හිටියේ. පාරමිතා පුරන සරු සම්පූර්ණ බුද්ධත්වයට පත් වෙනකොට සතෙක් පුද්ගලෙක් නැති බස්. නමෝ විමුක්තාන නමෝ විමුක්තිය. මේ සියල්ලක් නැතරලා ඉන්නේ. ඒකයි බුද්ධ කිව්වේ. ඉන්ද්‍රියවල ඇල්ල නැහැ. ඒ කාමාවචර ලෝකේ 11 කාමාවචර භූමියේ 11වත් රූපාවචර බ්‍රහ්මතල 16වත් අරූපාවචර තල 4 එකකවත් බුදුහාමුදුරු වඩින්නේ නැහැ කියන්නේ. ඔය 31 තලෙම නැහැ. ඒ 31 තලේ නැති නිසා ඊළඟට කියන 32 කියලා. 32 කියන්නේ තලයක් නෙවෙයි. තලයක් නාම රූපයෙන් දෙකෙන් තොරයි. සම්මා සම්බුදුන් වහන්සේ. ඒතර තලයක නෙවෙයි. නමුත් 32 කියනවා. ඒක දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන්නේ ඔකෙන්ද. නැතුව බුදුහාමුදුරන් කියන්නේ කොටව පච්චන. මේ 31 තලයේම නිදහස් වුණා. මානසික තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. මොකද? සතර අපායන් නිදහස් වුණා. දිව්‍ය ලෝක 6න් නිදහස් වුණා. මනුෂ්‍ය ලෝකෙන් නිදහස් වුණා. රූපාවචර බ්‍රහ්මතල 16න් නිදහස් වුණා. අරූපාවචර ලෝක 4න් නිදහස්. අන්න එදා අසීතවස ඔය නව සංඥා නාසංඥා කියලා ආමන් මනුෂ්‍ය ලෝකෙට වුණා. ඔය තල 31 නිදහස් වෙනවා. ඒ තුමත් භාවනා කරා. භාවනාවේ ඉහළටම ගියගෙන තමයි අසිතවස. නමුත් වෙනත් අසිතවසට බැරුණා මේ ලෝකෙන් නිදහස් වෙන්න. මේ ලෝකයේ තුල මන මුලාව පිළිඅරගෙන මනේම ගැටලා මනේම ජීවත් වෙලා ආපහු අරණට පණුවේ යන්නට යනවා. සසර දිගට යන තැනක් තියාගන්න. ඒක දිව්‍ය ලෝකයේ කියලා කිව්වත්, ධර්ම ලෝකයේ කිව්වත්, මනස ලෝකයේ කිව්වත් සසර දිගටම ගෙනියන්න. උපත්ය මන්නේ ජයගත කොටක් නෙමෙයි. ඒක බුදුරේ පහළ වෙලා දේශනා කරන්නේ උපත්ය මරන්නේ නැතිනම්. හොඳට සිහියට ගන්න මේක. උපත්ය මරන්නේ නැති කරන මිනිස්සුත් එක්ක වෙලායි. මේක හරක කොට දෙවොත් තේරෙන්නේ නැහැ.
ඉන්ද්‍රිය 6ට උනාට හරියට කොට තේරෙන්නේ නැහැ. මනුස්සයන්ට මේක තේරෙනවා මේ කියන්නේ. මනුස්සය බලන්න ඕනේ මේ කියපු දේ. දැන් පින්නත් නේ. උදාහරණයක් වශයෙන් ගන්නකොට ගෞතම බුදුහාමුදුරුවෝ උන්වහන්සේ බුද්ධ බව හඳින්නේ ලෝකෙට. පස්සක තවසි විනේදී. මොනවයි? උන්වහන්සේ බුදුහාමුදුරුවෝ බව පෙන්වුවේ උන්වහන්සේ බුදුහාමුදුරුවෝ බව පෙන්වනවා. පස්සේනාට බලමින් පෙන්වුවේ. අද සමස්ත ලෝකෙන් පිළිගන්නවා. අද හැම හදවතකම බුදුහාමුදුරුවෝ කියලා කවුරුද? ආදින කවුද? කොණ්ඩඤ්ඤ බද්දේ අපමහානාමස්සේ. මේ තවුසපද්දනේ. හාමුදුරුවෝ නෙමෙයි. ඒ තවුසපද්දේ නර තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. මොකද්ද වචන පාවිච්චි කරේ ද්වේමේ වික්ඛවේ. මේ වික්ඛවේ කියන වචන ගන්නකොටම අපි එතනම මූලාට වටනවා. අනේ එනම් බුදුහාමුදුරුවෝ පළමෙන් මනගගෙන සිවුරන ගත්ත පුද්ගලයෝ පද්දෙනෙකුට. මොනතරම් මිත්‍යා දෘෂ්ටියක්ද ඔයත් ඉන්නේ. කොයිතරම් මිත්‍යා දෘෂ්ටියක්ද ඉන්නේ. බුදුහාමුදුරුවෝ බණ කියවෙන්නත් නේ සිවුරන ගත්ත උත්තරමන්න නෙමෙයි. අද වික්ඛ කියන වචන පාවිච්චි කරලා සිවුරන ගත්ත උත්තරමන්න. එතන වචන පාවිච්චි කරපු ඉන්නේ බලන්න. වික්ඛ කියලා කිව්වේ වික්ෂාවෙන් ජීවත් වෙනවා. සංස්කෘත වචනේ වික්ෂාවෙන් ගොදුරු ගන්නවා. ගොදුරු ගන්න නිසා. කවුද මේ වික්ඛු? මේක ධම්මචක්‍රයක් වෙන්නේ ඉදක් තියෙනවා අදක් තියෙනවා. මේ අපි දැන් වචන නම් වශයෙන් ගන්නවා නම් කොණ්ඩඤ්ඤ බද්දේ වප්පමහානාමස්සකි. මානසික වශයෙන් පද්දනයි. මානසික වශයෙන් පද්දනයි. මේ පද්දන ගාව වෙන වෙනම පද්දනයක් ඉන්නවා. අන්න ඒ පද්දනාගය බලපිවි. ඒ කවුද? පංචවග්ගයේ භික්ඛු. ඒ පංචවග්ගයේ භික්ඛු කියලා කියන්නේ කාටද? අස කන නාසය දිව ශරීරය කියන මේ පහත්. ආමුදුරට නෙමෙයි. ඇයි මේවට භික්ඛු කියන්නේ? මේ පද්දන ගොදුරු වලගෙන ජීවත් වෙන්නේ. අස කියන භික්ඛුව වර්ණ රූපෙන්. කන කියන භික්ඛුව ශබ්ද රූපෙන්. එයාට බුදුරක් වුණා. නාසය කියන භික්ඛුවට ගන්ධය තියෙන්න ඕන. දිව කියන භික්ඛුවට රසය තියෙන්න ඕන. කය කියන භික්ඛුවට හරි ස්පර්ශය තියෙන්න ඕන. මන කියන භික්ඛුවට මේ කර්ම පහෙන් කොට ධම්ම තියෙනවා. ඒතර වර්ග පහක භික්ඛු. මේ වර්ග පහක භික්ඛු වලට ගාව නැද්ද? හා? ඔයගොල්ලෝ හතර බය දන්නවද? හතර බය දන්නේ නැහැ පහ. සතර ගැන දන්නේ නැහැ. සතර දිගට අරගෙන ඉන්න පද්දනම තමයි මේ අසකන්නාසේ දිව කරේ. මෙයාට යන්න පුළුවන් ඒක එක පැත්තකින් බලනකොට සාපේක්ෂතාවයකින් දැනෙන ප්‍රඥාව වරා බලනවා නම් දිප්පිටිය කියලා කියන්න පුළුවන්. කවුද දිප්පිටිය? දිප්පිටිය කියන්නේ කොහෙවත් ඉන්නේ කියන්නේ නෙමෙයි දිප්පිටිය තමයි මේ ඉන්ද්‍රිය පහ. අස කරනාසේ දිවශරීරේ දිප්පිටිය. පිටිය දික් කරනවා. මේ ජීවිතේ නෙමෙයි අනිත් ජීවිතේ නිවන් දකිමු. අනේ පිටිය දික් කරා. ඊළඟ සංසාරේ නිවන් දකිමු. අපි තවමත් වයද නැහැනේ. තව පස්සේ නිවන් දකිමු. අන්න දිප්පිටිය. ඉතින් දිත්තලෙන් ඉන්න තමයි නංගමයි. දිත්තල කියනවා. සිතල් සිටිවිලි. නෑ දිප්පිටියයි දිත්තලයි ඉන්නවා. ඒකට අඳුරන්නේ නැහැනේ. දිත්තලක් ඉන්න ගමන් නම් දිප්පිටිය ඉන්නේ තමයි නංග. දිත්තල දිප්පිටිය. ඉතින් බලන්න කොච්චර ලස්සන ධර්මයක්ද? කාලගෝලෙ ඉන්නේ තමයි නංග. කාලගෝලෙ ඉන්නේ තමයි. ඉතින් මේ ප්‍රශ්නේ නම ඒකම තෝරගන්න. ඒ කාලගෝල ප්‍රශ්නේ. ඒ කියන්නේ යුතුයම සෝතාපන්න මාර්ග ඥානයි. ඉතින් පින්නන්නේ ධර්මයේ දකින්නේ. මම මේ කතා කරන්නේ ඒක තමයි. එකම ප්‍රශ්නයක් තමයි මම මේ කතා කරන්නේ. ඒක පෙන්නනවා බණ පොතේ උම්මගේ ජාතකයේ කාලගෝල තැනේ. කාලගෝල කතාව නෙවෙයි. ඔයතන කාගෙනේ කතාවක් විදියට කතාවක් විදියට ලැබුත් වැඩක් නැහැ. තැනිය. තැනේ කියන්නේ ප්‍රශ්නයක් මේකට උත්තර හොයාගන්න. දැන් කාලගෝල ප්‍රශ්නය. පොතේ තියෙන්නේ මොකද්ද? කාලගෝල ප්‍රශ්නය. කාලගෝල කතාව නෙවෙයි. කතාව කරන්නේ මේ ජනක තැනයක් කරේ. මේ කාලගෝල ප්‍රශ්නේ තියෙන්නේ කොහෙවත් නෙවෙයි හැම කෙනෙක්ම අහලා තමයි ළඟ. හරි? දැන් පංචවග්ගයේ විකෘති නම් ළඟද? අයෙන් බලනවා කණෙන් අහනවා නාසයෙන් ගල්සොට ගන්නවා දෙවෙන් රස ගන්නවා කයින් ස්පර්ශ කරනවා. මන ධම්ම වශයෙන් ගන්න. දැන් පංචවග්ගයේ විකෘති උතන ඉන්නවනේ. ඒ කාලගෝල. මම මේ නැවතත් මේ කාලගෝල ගැන කියන්නේ තේරුම් ගන්න. කාලගෝල කියන්නේ වෙනන්නේ ගෝල කාල පොතේ කියන්නේ. කාලගෝල කියවක්කම නැහැ ගෝල කාල කියවක්කම. උදාහරණයක් කියනවනම් චක්‍රයක් කපනකොට වලල්ලක් කපලා. දැන් පිටි වලල්ලක් අරගෙන කපනවා. අපේ එක පොලකට කියන්නේ මුල කොන කියලා. වලල්ල කපලා මුලාවේ අග දන්නේ නැහැ. අපි කියන මේ කොන මුල කොන. ඊළඟ අනිත් කොන අග කොන. අග කොන බැලුවොත් අපි කියවන්නේ මුල කොනේ කියලා
අනිත් පැත්ත කියන මුලකම කියන. මොකද බලන්න මේක මුල කියලා අපු ගත්තා. එහෙනම් අනිත් පැත්ත අග. අර අග පැත්තට අපි මුලේ කිව්වොත් අනිත් පැත්ත අග වෙනවා. එහෙනම් කළුවෙන් කාලයයිද මෙටියෙන් ගෝලයද? කාල ගෝල. දැන් කාල ගෝල කියන්නේ කාල ගෝලත් වෙන කොහෙවත් නෙවෙයි තමන් ළඟමයි කියන්නේ. කාල ගෝල කියන්නේ හේතුඵල දහම. cause and effect. හේතුඵල දහමයි කාල ගෝල කියන්නේ. දැන් කාල ගෝල මේ කියන අපි ප්‍රත්‍යක්ෂයෙන් අරගන්නේ පුද්ගලික කියලා. නමුත් කාල ගෝල කියන්නේ පුද්ගලික නෙමෙයි. අපේ ළඟම තියෙන ධර්මයක්. අපේ කාල ගෝල කියන්නේ හේතුඵල දහම. ඒක ලෝක ස්වභාවය. ඒක පුද්ගලිකට කියන්නේ නෙමෙයි. කාල ගෝල බලන්න පුද්ගලික වෙන හැටි බලන්න. කාල ගෝල වැඩ කරන්නේ අඹවලයි ගෙදර. දැන් කාල ගෝල වැඩ කරන්නේ අඹවලයි ගෙදර. අඹව කවුද? ඒතකොට අඹව කියන වචනේ ගත්තේ සිංහල භාෂාව වල අඹව කියන්නේ. අඹව කියන වචනේ ගත්තාම තිබුණේ කරදරේ. නැතයි කරදරේ. අඹව. අතුවත් බැරි වස්තුවක් අඹව. මේ අඹව කවුද? මේ අඹව වෙන අඹවක් නෙමෙයි. Taman ළඟම ඉන්න අඹව. මේ හැම කෙනෙක්ම ওই අඹව ඉන්නවා. කාලගෝල අඹවලගේ වැඩ කරන්නේ. දැන් ඔය වැඩ කරන කාලෙත් උනම් කියන්නේ. මව කුසෙන් බිහි වෙලා 3 මාසයක් කුඩුකුරු වෙලා යටිකුරු වෙලා නැවතත් කුඩුකුරු වෙලා අන්නේ මේ පේන්නේ මොකද්ද? මේ ඇහෙන්නේ මොකද්ද? මේ සුවඳ මොකද්ද? මේ රස මොකද්ද? මේ වගේ පහ තෝරගන්නවා. නැත්නම් භාෂාව තෝරගන්නවා. බහ තෝරගන්නවා. මෙන්න මේක තමයි මේ සමාජය අප කරන්නේ. මේක පෙන්නේ කොහොමද? කාලගෝල අඹවලා කියලා වැඩ කරනවා. ඒකට අඹවලා කියලා වැඩ කරාම නම් කාලගෝල අරගෙන ආවේ නෑ. මම කුසල ඉන්නකොට මේ කතා කරන්න භාෂාව අරගෙන ආවේ නෑ. ආවේ නෑ. භාෂාවක් අපිට නෑ නෑ. අර උඩුකුරු වෙලා ඉඳලා යටිකුරු වෙලා අයපාර පියවර උසන අන්නේ මේ මොකද්ද කියලා අහන්නේ පස්සේ. අන්නේ දැන් කාලගෝල මේ සමාජයෙන් තමයි අහන්නේ. අම්මගෙන් තාත්තගෙන් සමාජයෙන් අහන දැනුම. ඒ දැනුම ලබාගත්තේ කොහෙන්ද? හරිද? ලබාගත්තේ දැනුම මොකද්ද? හිතත් සිතිවිලි අන්න විත්තල කොච්චර දැනගත්තද? 7 අවුරුද්දක්. ඒක 7 අවුරුද්ද කියන්නේ අවුරුදු 7ක නේ පළවෙනි වර්ෂේ දෙවෙනි වර්ෂේ නෙමෙයි. උපදෙස් කරන අවුරුද්ද ගන්න නෙමෙයි. මෙතන මේ 7 අවුරුද්ද මේ විදිහට බයි ඉන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. එතන 6යි. මේ 6 තුල සත්‍යයේ මුගලේ ආත්මය ජීවත් වෙනවා කියලා ගන්නවා. එතකොට 7යි. මෙන්න මේ කසාදිය තමයි බඳගත් එක. සක්කාය දිට්ඨිය. මේ 6 තුල සත්‍යයේ පුද්ගලෙක් ඉන්නවා කියලා ඔබට පිළිගත්තා. අන්න බඳගත්තු කතාව. ওই කතාවේ පිළිගන්න අපාය යනවා. ජීව ලෝකෙට යන්නේ අපායට යන්නේ අර කිව්තන් වලට යන්නේ ඔන්න කෙනෙක් දෘෂ්ටි නිසා. ඒකට සත්‍යයේ පුද්ගලෙක් ඉන්නවා කියලා මේක පිළිගන්නවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡ සංචය සියබ්බ තණ්හාපි අදත්ත කිංසි. බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ සක්කාය දිට්ඨිය දැන් මොකද්ද? ඔබ බැලගත්ත මගුල මොකද්ද? කාලගෝල බැඳලාවුද? දිත්තල වෙන්න. ඒ දිත්තල ගැන මොකද්ද බැඳලා කියන්නේ මොකද්ද? මේ කතාවේ මොකද්ද? මේක සත්‍යයේ පුද්ගලෙක් ඉන්නේ කියලා පිළිගත්තා. අසකරණාසේ දිව ශරීරයේ මන තුල සත්‍යයේ පුද්ගලෙක් ඉන්නේ කියලා ඔබ පිළිගත්තා. ඒක සක්කාය දෘෂ්ටිය. මේ ඉන්ද්‍රිය වලින් වළඳලා ගත්ත 6යි 7 වෙනි එකත් වැරදි. අන්න සත්‍යයේ එක තමයි බැඳගත්ත කතාවේ. දැන් කතාවේ බැඳගත්තාට පස්සේ කාලගෝලගේ භාර්යාවගේ අඹුවගේ අම්මා තාත්තා බලන්න යන්න ඕන. ඒ නිසා අඹුවට කතා කරලා කියනවා පළවෙනි වතාවට කතා කරගෙන යන් අම්මා තාත්තා බලන්න. කාගේ අම්මා තාත්තද? දිත්තලගේ අම්මා තාත්තා. ඒතර කාලගෝලගේ නම් මාමයි නැන්දයි. කාලගෝලගේ නම් මාමයි නැන්දයි දිත්තලගේ අම්මයි තාත්තයි. ඒතර මේ කියන්නේ කාටද? අමුවට. දිත්තලට කියන්නේ. යන් අපි අම්මා තාත්තා බලන්න. පළවෙනි පාර බෑ කියලා කියනවා. දෙවෙනි පාර කාලගෝල කරන දෙවෙනි පාරත් බෑ කියලා. තුන්වෙනි වතාවේ තමයි මේ කාලගෝලට ඇවිටිල්ලට. මේ කාලගෝල එහෙනම් ඉතින් යන්. ඒක දිත්තල පුරුන්නේ කොවිලාවේ තුන්වෙනි අවස්ථාව තමයි අම්මා තාත්තා බලන්න යන්න ලේස්ති වෙන්නේ. කවුද? දිත්ත.
ඉතින් නිකන් යන්න බෑ. අම්මට බලන්න යනකොට. අම්මට බලන්න යනකොට තියෙන්න ඕන. දැන් ඔය අද නම් බිස්කට් වර්ග තියෙනවා. එදා බිස්කට් උනේ නෑ. එදා ඉතින් ඕන දැනකට රණ යන්නේ කැවුම්. දැන් කැවුම් මල්ලක් හරි ගස ගන්නවා. දැන් කාලවලයි විකලයි කවුල කැවුම් මල්ලක් හරි ගස ගන්නවා. මොකද මේ කැවුම්? කැවුම තමයි වෙන්නේ අපි හැමෝම පියාගත්තු කැවුම. මේ හැමෝම ගාව තියෙනවා. මුලාව. මේ කැවුම ෂෝක් කැවුම. මුලාව. මේ හැමෝම කැවුම් කාලා ඉන්නේ. ඒ කැවුමේ තමයි කවුරුත් ඉන්නේ. මුලාව. පින්නක් මේකේ මේ කැවුම හරි ගස්සන දාන තෙල ස්නේහය ආදරය ස්නේහය මේ තෙල මේ ස්නේහය මේ තෙල දාලා තමයි මේක අවදන්නේ. ඒක බඩම තාච්චිය ද්වේෂය තරහ. ඒ තාච්චිය තරහ. ස්නේහය මේ තෙල දාලා මුලාව නැවති කැවුමක් හරි ගස්ස ගන්නවා. මේ කැවුම හැමෝම ගාව තියෙනවා. ලෝකඩියද? මේ කැවුමක් හරි ගස්සගෙන දැන් කාලවලත් දිත්තල කැවුම් මල්ලක් අරගෙන ගමට බහිනවා. පාරට බහිනවා මගට. පින්නත් මේ හැම කෙනෙක් ළඟම තියෙන ගඟක්. මේ ගඟෙන් ඈතර වෙන්න ඕන. අමතාට බලන්න යනවා. මොකද මේ ගඟ? එකක් පින්නන්නේ මේ ඉන්ද්‍රිය වලින් මුලාවෙන් පස්සේ කාම ඕගය. ඕගය කියන්නේ කඩපහර. මහා කඩපහරක්. එයින් හරි අමාරුයි කොට වෙන්නේ. කාම ඕගය. අන්තික භව ඕගය. මේ ඉන්ද්‍රිය පහ නැවත නැවත අල්ල ගැනීම භව ඕගය. මුලාවෙන් මේ ඉන්ද්‍රිය පහ පවත්තන්නේ දිස්ත්‍ය ඕගය. අනිතික මොකක්ද දන්නේ අවිද්‍යාවගේ. කාමෝගේ, භවෝගේ, දිස්ත්‍යෝගේ, අවිද්‍යාවගේ. මේ කඩපාරවල හතරක් මේකේ නිරන්තරයෙන්ම ගලාගෙන යනවා. වෙන කොයිවත් නෙමෙයි තියෙන්නේ. මේ ගණෙන් ඈතර වෙලා තමයි අම්මා තාත්තා බලන්න යන්නේ මෙන්නේ. හැබැයි කවදාවත් මේකෙන් ඈතර වෙන්නේ නැති නිසා මේ ගඟ ගැඹුරුයි. මේ ගඟ අතරේ ඉන්නේ කවුද? ගඟ අතරේ ඉන්නේ දීප්පිටිය. මේ දීප්පිටිය තමයි මේ අද ගන්නා අසේ විතර. මෙයා තමයි රසල ලික් කරන්නේ. දීප්පිටිය. දීප්පිටිය ඉන්න ගඟ ළඟ. දීප්පිටිය දන්න මේ ඉන්නේ කවුද? කාලගෝලයා ඉන්නේ මට කියලා ගඟෙන් ගොඩ කරගන්න. දැන් කාලගෝලට කියනවා දිත්තලට කියනවා මේ දීප්පිටිය කියනවා මේ ගඟ හරිය ගැඹුරුයි. මේකේ දැටිගෝරෝ ඉන්නවා. හැබැයි අපි එතරම් කොට යනවා. අපි නම් කන්නේ නැහැ. කවුද කියන්නේ? දීප්පිටිය කියන්නේ. මෙහෙම කියනකොට කාලගෝලට දිත්තලටයි අර ගණන් ඒකට යන ආසාව තව තවත් වැඩි වෙනවා. එතකොට අපි හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ. හරිද? දීප්පිටියටයි. දීප්පිටියට. පිටිය දික්කන්නේ කරන අර කියලා සසරින් ඉක්කොට කරගන්න. ඉක්කොට වෙයි. මේ දීප්පිටිය කියන්නේ එතන මේගොල්ලන්ට කර තමයි ඉක්කොට කරන්න බෑ. එතකොට දැන් අනේ මම ඉක්කොට කරන්න. මේ පස්සෙනාට කියන්නේ ඉක්කොට කරන්න කියලා. මේ පස්සෙනාට සසර දික් කරේ. මේගොල්ලෝ ඉක්කොට කරන කට්ටිය නෙමෙයි. දැන් අපිට වෙලා තියෙන වැඩේ. ඉතින් අපි නිරන්තරයෙන්ම ගවදි වෙන්නේ කාදාරි කියලා ඉක්කොට කරගන්න. අන්න දීප්පිටියට කියලා ඉක්කොට කරගන්න හදනවා. කවදාවත් දීප්පිටියට ඉක්කොට කරන්න බෑ. හැබැයි දීප්පිටිය මෙහෙම පොරොන්දු වෙනවා. හැබැයි මට ඉක්කොට කරන්න පුළුවන්. ඉක්කොට කරන්න පුළුවන් වුණාට දැන් ඔබට තුන් දෙනෙක් ඇවිල්ලා තියෙනවා. මොකද? කවුම් මල්ලයි, කාලගෝලයි, දිත්තලයි. මේ බඩු කෑලි තුනක් අරගෙන මට ඉක්කොට වෙන්න බෑ. බඩු කෑලි දෙකක් ගෙන යන්න පුළුවන්. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. කාලගෝල 7 අවුරුද්දක් වැඩ කරලා ගත්තු අමුව. දැන් මේ දික්විචට බාර දෙන්න වෙනවා. මේකට කවුරු කැමතිද? ඔයත් නිවන් දකින්න බැරි ප්‍රශ්න මේ කිව්වේ. කවදාවත් ඒ අමුව බාර දෙන්න වෙන්නේ කවදාවත් කැමති වෙන්නේ නැහැ. අමුවයි කැවුම් මල්ලා. අමුව කියන්නේ මොකද්ද? සිත සිටිවිලි. කැවුම් මල්ල තමයි ලෝභ දේශ මොහ. ඔය ටික අතරින් නැත්තම් බෑ දිනන නිවන් දකින්න. ඔක බාර දෙන්න ඕන. කාටද? දික්පිටිය. මේක දෙන්න බෑ. දැන් ඉතින් අකමැත්තෙන් උනත් දැන් දෙන්න වෙනවා. ගඟෙන් කොට වෙන්න ඕන. එහෙනම් කමන්නේ. මගේ අඹුවත් ඒකට කොල්ලා මගේ කවුම්මල්ලත් ඒකට කොල්ලා මම පස්සේ ඒකට කරන්නේ. මෙන්න මේ අනුන්ට කියලා ඒකට කරන්න බෑ. හැබැයි මම මේ ධර්මයේ ඔච්චර ඉගෙනගෙන තියෙන විදිය. අනුන්ට කියලා මේ නිවන් දකින්න හදන්නේ. අනුන්ට කියලා මේකට කරන්න හැදුවා. දැන් ඔතන මොකද කරන්නේ? දික්පිටිය මොකද කරන්නේ? බොහොම සන්තෝෂයි දික්පිටිය එක පැත්තකට ගන්න කැවුම් මල්ල. අනිත් පැත්ත ගන්නවා දීත්තල.
ගඟේ යන්නේ ධන ගාගෙන. එමොකද දික්පිටිය හරි උස අපිට දික් කරන එක නෑ. ඒ ධන ගාගෙන යන්නේ. දැන් අපි හැම කෙනෙක් පුතන්නේ වැඩ. අපි හැමෝම දැන් මෙගොඩේ ඉන්නේ කාලකෝල. මෙගොඩේ ඉඳගෙන අර පැත්තට දුවනවා මේ පැත්තට දුවනවා. මෙච්චර මිනිහ මෙච්චර යට වුණා නම් අපි කොච්චර යට වේද ගණන් හදන්න. මේ සසරෙන් ඉගල වෙන සසරට බහින්න නැතුව ගොඩේ ඉඳගෙන ගණන් බලනවා. අපි හැමෝම කරන වැඩේ. මොකද මෙච්චර එක්කන මෙච්චර යට වුණා නම් මං කොච්චර යට වේද? ඒ කියන්නේ වතුරට බහින්නේ නැහැ. ගොඩේ ඉඳගෙන අපි ගණන් බලනවා. වතුරට බහලා පීනන්න ඕනේ සාගරේ. කාමෝගේ භාවගේ දෘෂ්ටියක පීනනකොට තමයි වතුර ඒකටත් යන්න පුළුවන් බව තියෙන්නේ. නැත්තම් මෙගුණින් නම් බලන්න බෑ. නමුත් අපි හැමෝම කරන වැඩේ මේ. දැන් මොකද දැන් ක්‍රමානුකූලව අර විදිහේ හිතේ දෙනකොට කාලවල මේ පැත්තේ දැන් ලිප්පිටියයි ලිට්ටලයි කවුම් මල්ලයි ධනගාන ගඟ මැද්දක් කරට ගියා. ගඟ මැද්දේ ඉඳගෙන කරන වැඩේ බලන්න. කවුම් මල්ලෙන් කවුම් ගන්නවා. හවුද? ලිප්පිටිය. ලිට්ටලට ඕන. ඒක තමයි. ඉතින් වැට දිනනවා. ඉනා වෙන බෑ දැන් අඬන්න ඕන. ඔයයට හැමෝමත් කරන දේ. අපි වෙනේ කාමෝගේ භවෝගේ නිත්‍යෝගේ අවිද්‍යාව ගංගාව ගලාගෙන යති උපත්ය මරණය ඇතිෙද්දි ඒකේ මැදෙන් දෙනක කවුම් කරනවා. අපි හැමෝම කරන්නේ ඒකයි. අපි හැම කෙනෙක්ම උපත්ය මරණය අපි ජාරගෙන නැහැ. අපිට කවුම් කරන්න වෙලාවක් නැහැ දැන්. නමුත් අපි කවුම් කරනවා. අපි සතර පාත්තගෙන යනවා. සතර පාත්තෙන් කරන්නේ. ගඟ මැද්දක් කරේ ඉන්නේ. උපත්ය ජරා ව්‍යාධිය මරණය ජයගත්තේ නැහැ. ඒකට අපිට කවුම් කරන්න වෙලාවක් නැහැ. නමුත් අපි කවුම් කරනවා. මේ හැමෝම කරන වැඩේ. දැන් අපිට පහළිව පේන විකලා වෙලාගෙන මොකක්ද කියලා. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් කාලකෝලට පහළිව පේනවා. මුන්නම් මම උකට කරන්නේ නැහැ. දැන් පහළිව පේනවා. දැන් යාට ඇත්ත නැහැ. දැන් කියන්නේ කාලකෝලට දෙන හේතුඵල ධර්ම විතරයි. කවුම් මල්ලත් නැහැ. අඹුවත් නැහැ. දැන් එයාට කිසි කරදරයක් නැහැ. ඉද්දෙන් නැරෙද්දෙන්. උන්නත් එක නැත්ත් එක. ගඟට පරින්. අන්න දැන් අපි ගඟට පරින්න ඕනේ විදිය මේ පෙන්වන්නේ. අපි ගඟට පරින්න ඕනේ පන්සිල් වලින් නෙවෙයි, අටසිල් වලින් නෙවෙයි, දසසිල් වලින් නෙවෙයි. හේතුඵල ධර්මයක් වශයෙන් මේක බලන්න ඕනේ. හේතු බැලුවොත් තමයි වෙනදී බුදුන් දකින්න. බුදුන් දකින්න පුළුවන් හැමෝටම. සත්‍ය පුජ්‍යලයක් වශයෙන් දැකලා අසුරවල නිවන් දකින්න බෑ වෙන්නේ. හේතුඵල ධර්මයක් වශයෙන් ජී ධම්මා හේතු භවං තේසං හෝති තථාගතෝ ආහ. ජී ධම්මා හේතු භව කියනකොට අසගේ මහරහතන් වහන්සේගෙන් අසාරී දැමිණියගේ පුතා නාට්‍ය බලලා එන්නේ. එනකොට මේ ලක්ෂණට සංවර යන කෙනෙක් දැකලා මේ සංවර ගතිය කාගෙන්ද ලැබුණේ කියලා ආලොබ ගුරුවරයෙක්ද ගෝලයෙක්ද කියලා මම අලුත පැවිදි කෙනෙක් මගේ ගුරුවරයා තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ කියනකොට ඔබේ ගුරුවරයා ඔබ කොහොමද අසුරවන්නේ? ඊ ධම්මා හේතු භව මේ වචන දෙක විතරයි කියුවෙන් අපි අමා මහ නිවනටපත් වුණා. හේතුඵල ධර්මයේ කියනකොට මේ ඒ තමයි අපේ චරියොත් සාමුදුරුවෝ කියලා කියන්නේ. සාරිපුත්‍ර මහා ඉස්රායල් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්‍ර ඉස්රායල් වහන්සේ කියන්නේ ඒකමට. කාගෙන්ද බැලේ බුදුහාමුදුරන් එන්නේ මේ අස්සජී මහ රහතන් වහන්සේගේ. වචන දෙකයි ඇහුවේ. නමුත් වෙනන්නේ පස්වක දවසට බුදුහාමුදුරුවෝ තුන් මාසයක් බණ කිව්වනවත්පා. ධම්මචක්කපවත්තන සූත්‍රය. කිව්වාම ප්‍රතිඵල ආවේ 100ට 5ට 1යි 120යි. හරි කොණ්ඩඤ්ඤ කියන අතර තමයි කලමෙන් බල කොණ්ඩඤ්ඤස විරදම් වීත බලම් ධම්මචක්ක මුදපාදි. යම්කින්ච සමුද්දම්ම සබ්බන්ත නිරෝධම්මන්ති. ඒක 5ට 1යි. එක වේ එක නෑ. ඔය සෝතාපන්න මාර්ගයක් යනකොට. ඔය සෝතාපන්න මාර්ගය ගැන මේ කතා කරන්නේ. දැන් ඔන්න සෝතාපන්න මාර්ගය කියන්නේ චිත්තසයිටි කරගෙන යන්න බෑ. චිතත් පිටුවිලිත් නෑ ඒ දර්ශනයේදී. ලෝකදේශ මොහොත් නෑ. නැතුව හේතුඵල ධර්මයක් වශයෙන් තමයි ඔබ එකට වෙන්නේ. හේතුඵල ධර්මයක් වශයෙන් ඔබ එකට වෙනවා. එහාට ගියාට පස්සේ එහාට ගියාට පස්සේ දැන් පින්නදී දැන් කාලගෝලයකට උනේ තනියෙන්. කාගවත් පිටක් නෑ. හේතුඵල ධර්ම වශයෙන් තමයි එකට උනේ. සත්‍ය පුද්ගලෙක් වශයෙන් නෙමෙයි. ඒතර දිත්තරයි කවුම්මල්ලයි දෙපිටියද වෙනම එකට උනේ. ඒකට ගියාම මේකට වගේම තියෙන විනිශ්චයශාලාව. ඒකටත් කියන එක. ඒකට විනිශ්චයශාලාවේ තියෙන ප්‍රශ්න. ඒක සංකේතයක් කියන්නේ මහෞෂධ. ඒකට ඉන්න පුරුෂයෝ 7 දෙනෙක්. මේ පුරුෂයෝ 7 දෙනා තමයි මහෞෂධ පඬිතුයෝ කියන ප්‍රඥාව. ඒක සංකේතයක් කරන එකෙන් කියන්නේ මේ පුරුෂයෝ 7 දෙනා. උසාවියට උදව් කරගෙන 7 දෙනා. මේ 7 දෙනා අල්ලලා අරගෙන යන උසාවියලගේ උසාවියට අපහාස කරන කෙනෙක් කියනවා. contempt of court. උසාවියට අපහාස කරනවා. කවුද අපහාස කරන්නේ?
දැන් කාලගෝල එකොටට ගියා. දිත්තල තවමල්ල දික්කටත් වෙන එකට උනා. දැන් කාලගෝල ගිහිලා කියනවා මගේ අඹව දෙන්න. එකොටට ගිහිල්ලා. කාගෙන් ඉල්ලන්නේ? දිප්පටියක්. දිප්පටිය කියන තොගේ තවමල්ල තොගේ ළඟ. මේක මගේ තවමල්ල. මේ මගේ අඹව. තොගේ අඹව තොගේ ආව. ඔය විදිහට කියනවා. දැන් උතන තියෙන්නේ මොකද්ද? ආරවුල. ඉතින් මෙතන මේ දෙන ඇඬුවේ යනකොට අර පුරුෂය හත් දෙනා. අල්ලගෙන යනවා මහවත පඬිතුක ළඟට. ඒතරම් පෙන්නන්නේ සංකේතයෙන් ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි ඒක පරිවර්තන කරන්නේ. චින්තනින් නෙමෙයි. පළවෙනියෙන්ම නැග්ගන්නේ උසාවි කූඩුවට. හැබැයි ප්‍රඥාවට පේනවා මේ හොරා මේ වැඩිකාරය මේ නොවැඩිකාරය කියලා පේනවා. ඒ පේනවට බෑ. මනුස්සයෙක් තේරුම් කරගන්න ඕන නිසා නඩු විභාගයක්. පළවෙනියෙන්ම කවුද ගෙනියන්නේ උසාවියට? උසාවියට කියනවා කවුද? පිටිය දික් කරන ගියේ කියන. පිටිය දික් කරන්නේ කවුද? දිප්පිටිය. දිප්පිටිය සාපි කුඩුව නැග්ගලා මම කියන විනිශ්චය ඉන්නවද කියලා වහම ඉන්නවා කියලා පොරොන්දු වෙනවා. දැන් තමයි මිනිස් දිරනවනේ. මා කියන දේ සබයි කියලා දිරන බොරු කියන්න පුළුවන්. එහෙම උසාවියම කරනවනේ. ඉතින් හැබැයි එහෙ කියලා බොරු කරන්න බෑ. මහත් බණ්ඩ පේනවා. බොරු කරන්නේ කියලා. නමුත් මේ දිප්පිටිය කියන්නේ මොනවද? කොහෙද මේ යන්න ආවේ? දිප්පිටිය දන්නේ කොහෙ යන්න ආවද කියලා. එයා සංසාරෙ දික් වෙන්නේ කියන කොහෙද නතර වෙන්නේ කොහෙද යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. මේ ඉන්දිය පහ. එයා දන්නේ කොහෙ යනවද කියලා. දැන් ඉතින් මොකද වුනේ? යන්නතර දන්නේ නැහැ. ඒකට හිතන්න මොන හරි අනම්මනම් කියලා. ඒකට බොරු සාක්ෂිය. යන්නේ කොහෙද ආවේ කියලා කොහෙද කියලා එකක්වත් දන්නේ නැහැ. ඊළඟට තාම මොකද වෙන්නේ? දැන් ඊළඟට අහනවා. දැන් යන්න දන්නේ නැහැ. භාර්යාවගේ නම කියන්නකො. මගදී කවුන් කෑවට භාර්යාවගේ නම අහගන්න බැරි වුණා. කවුන් නම් කෑවා භාර්යාවගේ නම අහගන්න බැරි වුණා. දැන් ඒකට ඒ සාක්ෂියක් නැහැ. දැන් අනම්මනම් කිව්වා. ඊට පස්සේ යාගේ සාක්ෂි සටහන් කරගෙන එයාගේ සාක්කුවෙන් බකල පැත්තකට ගත්තා. ඊළඟට රංගන්නේ කවුද? දිත්තල. දිත්තලෙන් අහන කොහෙද මේ යන්න ආවේ? අම්මා තාත්තා බලන්න යන්න ආවේ. අම්මා තාත්තගේ නම කියන්නකො. අම්මා තාත්තා නම කියන්න. මොකද අම්මයි තාත්තා නම? නාම රූප. නැත්නම් රූපේ අරූපේ. ඔය සිතිවිලි වල අම්මා තාත්තා නමයි නාමේ රූපේ. රූපේ අරූපේ. මේ දෙක තමයි සිතිවිලි වල තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි. නාම රූප අම්මයි තාත්තා නම කියනවා. ඒක සටහන් කරගත්තා. කවුද යාගේ භාර්යාව? මේ පුරුෂයා කවුද? දැන් මෙයාගේ නම අහගන්න බැරි වුණා. දැන් මෙයා කියන්නේ කාලකෝට තමයි නම කියන්නේ. ඒක පොරලා. දැන් පැහැදිලි. දැන් මේ සාහිත්‍යයේ සටහන් කරලා බලන්න එයායි බස්සනවා. ඊට පස්සේ කාලකෝල නක්කනවා. කොහෙද මේ යන්න ආවේ? නන්දයි මාමා බලන්න යන්න ආවේ. නන්දයි මාමාගේ නම කියනකො. නාම රූප දෙක. නාම රූප දෙක කියනවා. අර නම කියන්නේ. නාම රූප දෙක. නාමයේ රූපය කියලා දෙකම තියෙනවා. ඒ බලන්න යන්න ආවේ. මේ හේතුඵල දකින්න. මාමා නන්දයි. එතකොට දැන් ඒකට නම කිව්වා. එතන මාමා නන්ද බලන්න යන්න ආවේ. ඒක කවුරුද නම කවුද? දිත්තල. සතර දික්කන කියන දිත්තල. ඒ නමයි කො නාම රූප දෙක එක තියෙන විශ්වාසිතවිලි. දිත්තල. ඒකට මේ හරියට දැන් දෙන්නේ කියපුව ගැලපෙනවා. අනම්මනම් කිව්වේ කවුද? දැන් එතකොට නීතියෙන් අයිති වුණා. චවුම්මල්ල නීතියෙන්. මට කියන්න නීතියෙන් ඉන්ටර්නෙට් නෙමෙයි නීතියෙන් අයිති වුණා චවුම්මල්ල. කවුද? භාර්යාව. කාටද අයිති උනේ? අමුවට අයිති කාටද? කාලගෝලට. මෙතන පෙන්නන්නේ ප්‍රඥාවක් පින්නන්නේ. මේ පෙන්නන්නේ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. එතන කියන්නේ මේ මෙතන තියෙන පින්නන්නේ මේක හේතු බල දහමක්. අපි ක්‍රියාත්මක කරන්නේ සත්‍ය පුද්ගලෙක් විදිහට. මේක සත්‍ය පුද්ගල දහමක් නෙමෙයි අපි සත්‍ය පුද්ගල දහම තමයි ත්‍රිවේදී හරහාගත්තේ. මෙතන මේ හේතු බල දහමක් වශයෙන් අපි බලන්න ඕන මේක. අපි බලන්නේ සත්‍ය පුද්ගලෙක් වශයෙන්. ඒ සත්‍ය පුද්ගලෙක් වශයෙන් බැලුව නිසා තමයි අපිට සත්‍යය දික්කියක් ආවේ. සත්‍ය පුද්ගලෙක් මෙතුල ඉන්නවා කියලා. සත්‍ය පුද්ගලෙක් මෙතුල නැහැ පිළිගන්න. ඒ සත්‍ය පුද්ගල ආත්ම ජීවිතයේ දෘෂ්ටියෙන් තමයි අපි ලෝභ දේශ මොහ ඇති කරගත්තේ. මේ සංසාර දිගට යන්නේ. දැන් ඒක නැති කරා අර හේතුඵල ධර්මයක් වශයෙන් මේ දර්ශනය දැක්කා. ඒ පළවෙනි මාර්ග ඥානය. සෝතාපන්න මාර්ග ඥානය. දැන් උදාහරණයක් කියනවා නම්
ගෞතම බුදුහාමුදුරුවෝ ධම්සප්පවතුන් සූත්‍රයේ දේශනා කරනකොට කුණඤ්ඤස විරජන් වීතමලන් ධම්මචක්කමුදපාද. කෙලස් දුවිලි අඩු ධම්මචක්ෂය පාරනවා. මොකද පාරන්නේ යංකින්ති සමුදය ධම්මං. හේතුන්ගෙන් හටගත් යම් ධර්මයක් තියෙනවා නම් නැති වෙන සුළුයි කියන. ඒකයි දැක්කේ. ඉතින් මේ දර්ශනයම තමයි මේ දැක්කේ. ඒ කාලවල ප්‍රශ්න තියෙන්නේ හේතුවල ධර්මයක් වශයෙන් ධර්ම දැක්කා. දැකලා ඒ පළවෙනි මාර්ග ඥානපත්. පළවෙනි මාර්ග ඥානපත් නම් මේ අසකරණාසිය දිවසාරින්නේ මන තුල. සත්‍යයේ පුද්ගලික ආත්මය ජීවත් වෙනවා කියලා ඔබට පිළිගන්නේ නැහැ. අන්න සත්පුද්ගල ආත්ම ජීව කියන පිළිගැනීම උඩ තමයි ඔබ කසර දිකට යන්නේ. ඔබට ඉසේකක්ම තියෙන්නේ. ඔබේ බලවත් ඉසේකක්ම නැති වෙනවා. ඔය අසකරණාසිය දිවසාරින්නේ මන තුල සත්‍ය පුද්ගලික නැහැ කියලා දැක්කම. ඒ ඉසේකක්ම නිසා තමයි අර උම්මගේ ජාතික පෙන්වන්නේ මහවත පණච්චෝ කියනවා. ප්‍රඥාව ලබනකොට උරගාලා හඳුන්කඩේ උරගාලා නළලේ ගෑවමනින් 7 අවුරුද්දක තියෙන ඉසේකක්ම යනවා. මොකද මේ 7 අවුරුද්ද? අසකරණාසිය දිවසාරින්නේ නැහැ. ඒක තුල සත්‍යයක් ඉන්නේ කියලා පිළිගැනීම. අන්නේ පිළිගැනීම නැති කරාම සක්කාය දිට්ඨි විචිකිච්ඡාන්ත විලබ්බ සංවාපිය දත්තිකෙන්චි සතු අපායක විප්පමුක්තෝ චතා බුද්ධානාය බබ්බෝ කාතුම් ඉදම්පි සංඝේ රතනම් පණීතං හේතේන සච්චේන සුවක්තිවස. ඔය සංඝ රත්නයේ කියන උතුම්ම ගුණයක්. ඔය වෙන් කරන්න බෑ විතර වෙන් කරන්න බෑ. ඒ උතුම් සංඝ රත්නයටපත් වෙනවා. ඉතින් පළවෙනි මාර්ගඥානටපත් වෙන්න ඕන දෙන්න අපි සංඝ කියන දන්නේ. ලෝකෝත්තර මාර්ගඥානටපත් වෙන්නේ නැත්නම් සංඝ නෙවෙයි. නිකන් සිවුරකට කට්ටිය විතරයි. සියලෙන් නිසා සංඝ වෙන්නේ නැහැ. සංඝ වෙන්නම් ඒ ලෝකෝත්තර තථාගත දර්ශනයටපත් වෙන්න ඕනේ. එන්නන්නේ බුදුහාම තථාගත සම්මා සම්බුද්ධන් වහන්සේගේ ධර්මයේ ගත්තාම අදන් අෂ්ටපුරුෂ පුද්ගල ප්‍රඥප්තියෙන් ගත්තොත් 8 දෙනෙක් ඉන්නවා. සෝතාපන්න මාර්ගයේ ඵලය, සකදාගාමී මාර්ගයේ ඵලය, අනාගාමී මාර්ගයේ ඵලය, අරිහත් මාර්ගයේ ඵලය, සතරමක සතරඵල නිවන. මේ නව ලෝකෝත්තර ශ්‍රීසත් ධර්මයේ දැන් මතවලා තියෙන පින්නක්. ඔබට මෛත්‍රී බුදු සාසනය දැන් පහළලා තියෙනවා. මෛත්‍රී භාෂාසනේ තුලම ඔබලා හැම කෙනෙකුටම මුදුන් දකින්න පුළුවන්. ඉච්ඡිතක් භාවයක් නෑ. මුදුන් වැඩ ඉන්නේ Taman ළඟයි. Taman ළඟ මුදුන් වැඩ ඉන්න බව ඔබට පැහැදිලි කරලා පෙන්නන්නේ. අනුන්ට බුදු කරවන්න බෑ වෙන්න. අනුන්ට කියලා බුදු කරවන්න බලාපොරොත්තු වෙන්නත් එපා. Taman ළඟ ඉන්න බුදුන් මතු කරගන්න මේ ධර්මයේ අසකරණාව දිවසාරේ මන පිළිබඳව ක්‍රියාත්මක වෙන ස්වභාවයෙන් මුලාව ක්‍රියාත්මක වෙන ස්වභාවය දකින්න දැකලා ඒ සියලු දේවල් වලින් දහසලා මේ ජීවිතේදී උපත්තිය මරණ නැති ජරා ව්‍යාධි නැති අමා මහ නිවනටපත් වෙන්න. එතන තමයි පින්නත් මේ ධර්මයේ අද ලෝකෙට සාන්තිය තියෙනවා. අන්න මෙදාර තමයි වෙන්නේ සියලු ජයග්‍රහණ වලින් පළවෙනි ජයගත්තේ. තුන් බියම නැති වුණේ උතෙන් තමයි. මේකයි මේ කියන්නේ. නැත්තම් එක බියක් නැති වුණාට ආයමත් වේතාව විදියට ඔය හැබැයි බෑට කරනවා. ඇයි? පායල වැස්සාම එන්නේ නැහැ ආයම පායල වහිනවා. ඒක උනාට හරියන්නේ නැහැ මේ මානසික තත්ත්වයක් මානසික තත්ත්වයේ මනසට බලපාත් කරනවා. නැද්ද? රෝගී තත්ත්වයේ මනසට බලපාත් කරනවා. ඔය දෙකවත් අයින් කරගන්න ඕනේ. ඒකට එක බයක් අයින් කරලා වර්ධන ස්වභාව ධර්මයෙන් වර්ෂාව වැහලා අයින් වුණාට රෝග බය හොදලා යන්නේ නැහැ. මානසික මිත්‍යාවට හොදලා යන්නේ නැහැ. මේ දෙකත් හොදලා පිටක් කරන්න ඕනේ. මේ දෙක පිටක් කරන්න නම් වෙන්නේ මේ තථාගත දර්ශනය අවශ්‍ය නැහැ. සම්මා සම්බුද්ධාණන් විතරයි මේ මානසික තත්ත්වයේ රෝග බයත් අයින් කරේ. සත්හට වෙන බව දුකට වේදාන. භව දුකට වේදා. උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය කියන ඒ ජයගත් එකම උත්තරමයා. කකුසල පෝනාගම කාක්ෂම ගෞතම මෛත්‍රී කියන සියලු බුදුරයෝ පමණයි. ඒක නැල්ලට වෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට බෑ වෙන්නේ. අසකරණාගේ දිවසාරිනේ මනල්ලන් ඉන්න කඩේ එක තේරෙන්නේ නැහැ. එතන ඉන්න පඬිතුවරු ඉන්න දර්ශනීයෝ ඉන්න විද්‍යාඥයෝ ඉන්න මොඩල් ඉන්න. කවුරුත් ඒ හැබැයි ඒක සමාජයෙන් කියපු නිසා මම කතා කරන්නේ. ඉතින් මේ සමාජය තේරුම් කරගන්න ඔබට ශ්‍රේෂ්ඨ ධර්මයක් පාලනය තියෙනවා. ඒ වගේම අපි ශ්‍රී ලංකා වාසීන්ට ශ්‍රේෂ්ඨ නරපතියෙක් හම්බෙලා තියෙනවා. මුළු ලෝකෙම සාන්තියක් ඇති කරගන්න කාලය උදා වෙලා තියෙනවා. අපිට ඉදිරියට යන්න පුළුවන්. බය නැතුව සැකරතු. අපි කිසි කෙනෙකුට වෛර කරන්නේ නැහැ. අපි කෙනෙකුට කුවර කරන්නේ නැහැ. සත්‍ය විද්‍යාව ප්‍රත්‍යක්ෂයෙන් බලන්නේ. අපි තථාගත දර්ශනයට මේ දවසින් දවස කිව්වේ. නිවැරදිව නිවහල්ව අපි ලෝක සත්‍යයට හිතවල විඳ වැඩ කරන ප්‍රත්‍යක්ෂය. නමුත් අපි සත්‍ය දැකලා දර්ශනයේ ඉඳගෙන ඒකයි අපි කරන්න ඕනේ. දර්ශනයේ ඉඳගෙන ප්‍රත්‍යක්ෂය පිළිගත්තු කතාවට ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒකට බුදුන් දැකලා අපිට සමාජෙ ඉන්න පුළුවන් වෙනවා. බුදුන් දැකපු කෙනාගෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. බුදුන් දැකනවා කියන්නේ මොකද්ද? උපත්ති මරණය ජයගත්තා. ඒක ජනපට ජරා ව්‍යාධියක් නැහැ. ඉතින් මේ කියන ධර්ම අනවශ්‍යද? මේ සම්මා හැම කෙනෙකුටම අයිතිලා තියෙනවා මේක. මොන ජාතිකත්වයක් මොන ආගමකටත් මේක තියෙනවා. මේක නිදහස් වෙන එකම දේ ආගම නෙමෙයි.
දර්ශන. ඒද අපේ ඒ උත්තරමය කිව්වේ දර්ශනය ගැන. බුද්ධ දර්ශනය කියන්නේ බුද්ධ ආගම කියන්නේ. බුද්ධ දර්ශනයයි කියන්නේ. ඒක හොකට බලක තියාගන්න. එතුමා හරියට ධර්මයේ. ඒකයි කියන්නේ. හදවත ප්‍රේතය. සියලු හදවත කියන යට වැඩ කරනවා. කෙනෙකුට කිසියෙකුට හිංසාවක් කරන්න කැමති නැහැ. පැහැදිලිද? අර අමනස බයෙන් අර වර්ෂාව ගහලා මෙහි ලංකාවට වර්ෂාවක් ඇස්ස බහලා එකක් හොදලා ගියා. හොදලා ගියාට තාම ආයෙත් එකක් තියෙනවා. ආයෙමත් මේ රෝග ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒක තේරුම්වත් ගන්න. මේ උදාහරණෙ කිව්වේ තුම්බිය එකක් පහවලා අනිත් දෙකට ඒකට හරියන්නේ නැහැ නේ. වර්ෂාවකට ඒක නැති වුණාට දැන් ඒක එතන ඉවරද? ආයෙමත් අමනුෂ බය තියෙනවනේ. නැද්ද? රෝග බය තියෙනවනේ. ওই දෙක අපෙන් ගියේ නෑනේ. ওই දෙක ජීවත් තමයි අපිට ওই දෙකත් යනවා නම් වෙන්නේ අපි කොතනද දෙන්නේ? උපත්ති ජරා ව්‍යාධිය බලන්නේ Taman ජය ගැනීම. Taman කියලා පුද්ගලෙක් කියනවට නෙමෙයි Taman ජය ගන්න. දැන් ලෝකයේ අපි හදන්නේ අනුන් ජය අරගෙන අපි දෙන්න ගන්න. ඒක ශ්‍රේෂ්ඨයි. ඒක දැනකදී පොදු සමාජයක් ගන්නකොට. නමුත් උතුම්ම ශ්‍රේෂ්ඨ දෙය තමයි තමා කියලා පුද්ගලෙක් නැහැ තමා කියන මුලා. ඒ මුලාව ගමන් ජයගත්තොත් ඒක තමයි හොඳම. ඒ ජය ගැනීම තමයි ලෝකට අවශ්‍ය. ඉතින් එතනින් තමයි වෙන්නේ මුළු ලෝකෙටම අපි දෙන පණිවිඩය. මෙවැනි සමාජයක් ඇති කළා මේ සමාජයේ තියෙන්නේ මෙන්න මේ ධර්මයේ තුලයි කියලා පැහැදිලි කරලා පෙන්නන එක. ඒකට කිසිම සත්‍යයකට හිංසාවක් නැහැ. කිසිම පුද්ගලයෙකුට හිංසාවක් නැහැ. සත්‍ය පුද්ගලයේ ප්‍රඥාවෙන් හිංසාවක් නැති මේ ශ්‍රේෂ්ඨ ධර්මය මතුවන. එදා ඒ ගෞතම බුදුහාමුදුරුවෝ කියනවා සුමන සමන්දිගේ රාජෝත්තමයන් වහන්සේ කියන්නේ කටිච්චිසරි දේවින්ද ලංකායම් මම සාසන මගේ සාසනය ලංකාවේ පවතින. ඒ ලංකාවෙන් ගියාම දුර නෙමෙයි ජම්බුද්දීපෙමයි. නමුත් බුදුවරේ පහළ වෙන බව ශ්‍රීමකෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළා. කටිච්චිසරි දේවින්ද ලංකායම් මම සාසන. ඒ සුමන සමන්දිගේ රාජෝත්තමයන් තමයි කියන්නේ. ඒ නරපතිය තමයි කියන්නේ. මේ ලංකාවේ තථාගත දර්ශනය කියන බව. දැන් ඒක වෙලා තියෙනවා. ඒක ඉන්දියාවට දුර නෙමෙයි ඉන්දියාව උදාහරණයක්. ඉන්දියාවේ කපටක් කරන්නේ මොනවද? ජම්බුද්දීපේ කියලා ගත්තාම මේ අපි අයිතිහාරිය. ඉතින් මේ ලංකාවේ තථාගත දර්ශනය පහළ වෙනවා. මේක මුළු ලෝකෙටම ආමත් කරනවා. වෙන ධර්මයක් නෑ දෙන්න. සියලුම ආගම් ඇවිල්කම එක එක්කෙනාගේ විශ්වාස බලාපොරොත්තු. නමුත් වෙනයි දර්ශනය හැමෝටම එකයි. ඒ එකම දර්ශනය තමයි අපට නාසය දිවසරින් මනෙන් ඔද්ද තියෙන. උප්පත්ති ජරා ව්‍යාධිය මනෙන් නැති ධර්මතාවය. හොඳයි. මෙතෙක් අපි ධර්ම සාකච්ඡා කරා. මේ සාකච්ඡා කරපු ධර්මතාවය බලන්න. ඔබ හැම කෙනෙකුටම මේ සියලුම ලෝකයේ ආදීන්ට සියලු සත්‍යයන් තමයි. එකහාසාවන මේ ධර්මයේ පැහැදිලිව දැකලා අමා මහ නිවන් සම්පත් ලබන්න මේ ජීවිතේ හේතු වාස්තාව වේවා. මම ප්‍රාර්ථනා කරනවා ලෝකේ ජයෙන් ජයටමපත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලෝකෙන් ජය ජය කියන එක කරලා. එතකොට අපි සන්තෝෂයෙන් ඉන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි ඔය තුන්බියම පහළ ගියාම. දැන් එක බියක් පහළ ගියාම තවත් තියෙන ප්‍රිය දෙකක්. මානසික තත්ත්වය අපි වෙනස් වෙලා නැහැ. මේ මානසික තත්ත්වය නැති කරන්නත් ඕන. රෝග තත්ත්වය නැති කරන්නත් ඕන. හරි ওই දෙක තමයි ආමත් ওই දෙකට බලවේගය. හොඳයි. ඔබ හැම කෙනෙකුටම උතුම් ධර්මයක් කිව්වා හුඟක් දෙනෙකුට මේක තේරුණාද දන්නේ නැහැ. උපමාවක් මේ යාළුවන් පෙන්නුවට තුන්බිය මාතෘකා කළාම වෙන්නේ එක බියක් අපිට දැන් නැති වගේම තව බිය දෙකක් තියෙනවා. ඒ මානසික තත්ත්වයක් රෝගේ බයක්. ওই දෙකක් නැති වෙන්න ඕන. ඒකට ඒ තුනම ජය ගන්න පිළිගන්න අපේ බුද්ධත්වයේ කියන පිළිගන්න වෙනවා. හරි? ඒක තමයි Taman දිනවා. ඒක තමයි ලෝක යුද්ධේ. සියලුම මාර්යෝ කියන්නේ අසකන ආදී විතරයි. ඒගොල්ලෝ කරද්දර ජය ගන්නවා. ඉතින් මේ ශේෂ ධර්මයේ ප්‍රයෝජනෙ අරගන්න මම බලාපොරොත්තු වෙන ඒකයි හැම කෙනෙකුටම උතුම් අමා මහ නිවන් අපට දෙන්නෝනේ. මේක මේ ධර්ම ලෝකේ ව්‍යාප්ත වෙනවා. මේ ජාති බේදයක් නැහැ, කුල බේදයක් නැහැ, කම් බේදයක් නැහැ, නිකහ බේදයක් නැහැ. ඕනම කෙනෙකුට බුද්ධ කියන ගුණය Taman ළඟ තියෙනවා. ඒක අනුන්ගෙන් දැනගන්න නෙමෙයි, Tamanගේ මුලාව අයින් කරාම Taman තියෙනවා. ඒ බුද්ධ කියන ගුණය Taman ළඟ තියෙන්නේ මුලාව අයින් කරනවා. මුලාව තමයි කඩෙන් මොකුත් උපදන්නේ නැත්නම්. ඉන්ද්‍රියව දහම දන්නේ නැහැ කියන්නේ අනුන්ගෙන් දන්නවා. ඒ අනුන්ගෙන් දෙන මනක තමයි බුදු වෙනවා. නමුත් ඔයාගේ යම් කී දැනුමක් මෙතෙන්දි ලබා ගත්තා නම් ওই දැනුම වලින් අපිට තදින් යන්න බෑ. අනුන්ගෙන් යන්න බෑ. අනුන්ගෙන් දෙකනේ හිින වෙනවා. තදින් දෙකට යන්න බෑ. ඒක තදින් කරනවා අපිට සත්‍යත්ව කියන දකින්න හම්බෙන්නේ නැහැ.
ජීවිතයක් දකින්න හම්බෙන්නේ නැහැ. කෙනෙක් නෑ. ඒතර විතර ලෝකයක් තියෙනවා. මේ ලෝකත්‍රේම බාත් අයින් වෙන්න ඕන. ලෝකත්‍රයෙන් අයින් වෙනකොට අසකන් නාගේ දිවදරේ මන. රූප වේදනා සංඥා සංකාර විඥාන මන. මේ දුරුස්ථාකාරයෙන් මම බයින්. ඒ ආකාරයෙන් අයින් වුණාන් පස්සේ මානෙක අපිට නැහැ. ඔබ යථාර්ථපත් වුණ සම්මා සම්බුද්ධ කියන පදේටපත් වෙනවා. ඒතර මරන්න බෑ. විනාශ කරන්න බෑ. ඒ ශ්‍රේෂ්ඨ ධර්මයේ මේ අවස්ථාවේ අපිට දකින්න ඕනේ. හොඳයි අපි නැති. මෙතෙක් කර බන් ධර්ම දේශනා කරා හැම කෙනෙකුටම සුන්වන් කරනවා. අවසරයි. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. කරණීය මනස කුසලේන අභිසං සම්පදං අභිසමෙච්ඡ සක්ඛෝ දෝචසෝ සුවචෝ චස්ස මුදුවන්නති මානේ සම්පුස්සතෝ සුබල අප්පකිච්ඡෝ චල්ලෞක බුද්ධි සම්පින්දයෝ චනිපකෝ අප්පගතෝ කුලේසු අනංවිද්ධෝ නචකුත්තං සමාචරේ කිසි පවදේයං සුඛිනෝ ආකේනෝ සබ්බේ සත්තා භවන්තු සුඛිනෝ ඒකේ චපාන භූතත්ති තථා තාවරා අනවසේ ජීගාවායේ මහන්තාවා මච්චිමා රක්ෂතා දිඨාවායේ වත්තිඨාවේ සූරේ භූතාවා සම්භවේති වා සබ්බේ සත්තා භවන්තු නපරෝ පරං යතුද්ධේත සාදු प्यारो समापतिक संज्ञानमन्यस्य दुःख विच्छेय मातायतानि आयुषा एक पुत्रमनुरक्के एवं पितर्भूतेषु मानसं मित्तं च सप्तलोकस्मिन् मानसं भावयेय बुद्धं अतो च तिर्यं च संभादम् अविअसपत्तं चित्तं चरन् निसिंहो वास यावतस्य विगतमिद्धूये सन्ततिम् अधिष्ठेय इदमाहुदिष्ठिं च अनुपगम्य शीलवादर्शनेन कामेषु विनय्यवेदं मे जातु पुनरेचेति एतेन सच्च सोत्थिते होतु सत्पदा एतेन सच्च सोत्थिते होतु सत्पदा एतेन सच्च सोत्थिते होतु सत्पदा සෑම සියලු දෙනාට සුපටිපදාවේ අමාමානුවන් සත්‍ය වේවා. තෙරුවන් සරණයි.